හොඳයි ආදරණීය දුවේ පුතේ සුබ දවසක් 9 ශ්‍රේණිය අපේ විද්‍යාව අපේ ඔන්ලයින් ක්ලාස් එකත් එක තමයි දුවල පුතාලා එකතු වෙලා ඉන්නේ. ඉතින් 9 වසර විද්‍යාව අපේ පන්තිය සිකුරාදා හවස පැවැත්වෙනවා. සිකුරාදා කරන්න බැරි වුණොත් සෙනසුරාදා හවස පන්තිය පැවැත්වෙනවා. අපි ඉදිරි මාසවලදී ওই දවස් දෙකේම අපි පන්තිය කරනවා. ආදරණීය දරුවනේ අපි 9 ශ්‍රේණිය දෙවන වාරේ ආරම්භ කළා. මේ විදි පාඩම් කිහිපයක් අපි කවර් කරලා ඉන්නේ. මොනවද අපි කවර් කරපු පාඩම්? අපි 6 වෙනි පාඩම. ඒ කියන්නේ රුධිර සංසරණ පද්ධතිය කියන පාඩම ඉවර කරා. ඊට පස්සේ ශාක වර්ධක ද්‍රව්‍ය කියන පාඩම ඉවර කරා. ඊට පස්සේ දුවේ පුතේ අපි පටන් ගත්තා ජීවීන්ගේ සංධාරණය හා චලනය කියන 7 වෙනි පාඩම. එතකොට 7 වෙනි පාඩමේ යටතේත් අපි මේ විදි කරුණු කිහිපයක් ආවරණය කරලා තියෙනවා. අපි පොඩි කොටසක් තියෙන ඒ කොටස කතා කරාන් පස්සේ අද පාඩම ඉවර වෙනවා. ඉතින් මම හිතුවා ඊට කලින් ගිය සතියේ උගන්වපු පාඩමෙන් ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්න අහන්න. ඉතින් මම මෙහිදී කෙලින්ම නම කියලා අහන්නේ නැහැ. ඔයා දන්නවනම් දුවේ පුතේ මයික් එක අන්මියුට් කරලා ඔයාට උත්තරේ කියන්න පුළුවන්. දැන් රෙකෝඩින් බලලා ඉගෙන ගන්න අපේ ළමයිට දෙන්න මේ අවවාදේ. ඔයා රෙකෝඩින් එක බලද්දිත් මෙහෙම ප්‍රශ්න අහනවනේ. කමන්නේ රෙකෝඩින් එක ඉස්සරහට යවන්න එපා. ඒ රෙකෝඩින් එකට උත්තර දෙන්න. එක වටින්. හරි. ඔන්න මම අහන පළවෙනි ප්‍රශ්නය. මට කියන්න බලන්න දුවේ පුතේ පැරමීසියම් චලනය හෝ සංචලනය සඳහා පැරමීසියම්ගේ දේහයේ පවතින උපාංගය කුමක්ද? ප්‍රශ්න. very good. නිවැරදි. දෙවෙනි ප්‍රශ්නය. ඩොල්ෆින් සංචලනය චලනය සඳහා ඩොල්ෆින්ට පවතින්නේ කුමක්ද? අවල් වරල් නොවේ. අපි කියන්නේ අවල්පත් කියලා. අවල්පත්. ඊළඟ ප්‍රශ්නය. කිසියම් ජීවියෙක්ගේ සම්පූර්ණ ජීවියාම හරි ජීවියාගේ දේහින් කොටසක් පිහිටීම වෙනස් කර ගැනීමට කියන නම මොකක්ද? චලනය. චලනය. නිවැරදි. චලනය නේ චලනය. මට කියන්න මානව දේහයේ මිනිසාගේ දේහයේ චලන දැක්වීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වන උපාංග ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. මොනවාද මේ කොටස් තුන? අස්ථි, පේශි, සන්ධි. very good. අස්ථි, පේශි, සන්ධි. දරුවනේ මිනිසාගේ දේහේ නිර්මාණය වෙලා තියෙන ඔක්කොම අස්ථි කීයකින්ද? 206යි පුතේ. 206යි. මට කියන්න බලන්න මේ අස්ථි මගින් විශේෂයෙන්ම අස්ථි පේශි මගින් චලනයට අමතරව අපේ ඇඟට අපේ දේහයට ලබා දෙනවා කිව්වා සංධාරණයක්. මොකක්ද දරුවනේ සංධාරණය කිව්වේ? ශරීරයේ ශක්තිය හා ඍජු බව ලබා දී. ඔව් very good. ශරීරයේ ශක්තිමත් බවක්, දැඩි බවක් ලබා දීලා දේහය කොහොම තියාගන්න එකද? ඍජුව තියාගන්න එකට අපි කිව්වා සංධාරණය නේද? හරි. ඊට අමතරව ඔය පේශි මගින් අපේ ඇඟට මොකක් දෙනවද? මනා හැඩයක් පවත්වා ගන්නවා. නේද? හරි. ඔන්න ඊළඟ ප්‍රශ්නේ. මට කියන්නේ අපේ දැන් දේහයේ හැමතැනම පේශි තියෙනවා. මසල්ස්. මේ පේශි නිර්මාණය වෙලා තියෙන කුඩාම තැනුම් එකකේ මොකද්ද? කුඩාම ව්‍යුහය මොකද්ද? පේශි සෛල. පේශි සෛල නෙවෙයිද? කොහරිතයි උත්තර දෙන්න ඕනේ. පේශි සෛල වලට කියන වෙන වචනයක් කියන්නේ පේශි තන්තු. පේශි තන්තු නෙවෙයිද? පේශි සෛල නැත්නම් පේශි තන්තු. දරුවනේ පේශි තන්තුවක් නැත්නම් පේශි සෛලයකට කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් දෙකයි. මොනවාද කරන්න පුළුවන් ප්‍රධාන කාර්යයන් දෙක? ශරීරයට සුදුබ ලබා දීම. නෑ පුතේ. ඒ පේශි මගින් කරන වැඩ. මම දැන් අහුවේ ප්‍රශ්නේ පේශි මගින් කරන වැඩක් නෙවෙයි. පේශි සෛලයකින් වෙන වැඩ දෙකක්. සෛලයක් තුලින් වෙන ප්‍රධාන කාර්යයන් දෙකක් තිබුණානේ සෛලයක් තුලින්. මොකද්ද වෙන්නේ? ඉහිල් වීමයි. මොකක් වීම? සංකෝචනය වීමයි. නේ? පේශි තන්තුවකට පුළුවන් මෙහෙම කෙටි වෙන්න. කෙටි වෙන එකට අපි කිව්වා මොකක් වෙනවද? සංකෝචනය. ආයේ මුල් තත්ත්වයටපත් වෙන්න පුළුවන්. මුල් තත්ත්වයටපත් වීම අපි මොකද්ද කිව්ව වචනේ? කියන්නේ ඉහිල් වීම. මතකද කවුද අපේ හෙලංක පුතා? ඔව්. මට කියන්නේ අවුල නැහැ නේද? සංකෝචනය වීමයි ඉහිල් වීම. හරි. මම දැන් මොන ප්‍රශ්නයක් අහනවද? මට කියන්න මේ මිනිසාගේ අතක් ගත්තොත් අතේ මෙතන ඉඳලා මෙතනට වෙනකන් අස්තියක් තියෙනවා. මෙතනට වෙනකන් තියෙන අස්තියේ නම කුමක්ද?
ප්‍රගණ්ඩාස්තිය. ප්‍රගණ්ඩාස්ති පිළිගු. ප්‍රගණ්ඩාස්ති. ඒත් මෙතන අස්ති දෙකක් තිබ්බනේ. මතකද මෙතන තිබ්බ අස්ති දෙක මොකද කිව්වේ? අරාස්තියයි අන්වරාස්ති. අන්වරාස්ති. බලන්න දැන් මට කියන්න. මේ මෙතන තියෙන පේශියට කියන නම මොකක්ද? මෙතන තියෙන මසල් එකට කියන නම. දිවි ශීර්ෂ පේශි. පේශි. නේ. ඒතකොට පිටිපස්සේ තියෙන මසල් එකට කියන නම මොකක්ද? ශීර්ෂ පේශි. මට කියන්න. මම වැලමිට සංදිය හරහා අත නමනවා පුතේ. වැලමිට සංදිය හරහා මෙහෙම අත නමද්දී සංකෝචනය වෙන්නේ කවුද? ද්විශීර්ෂ පේශි. very good. ද්විශීර්ෂ පේශිය සංකෝචනය වෙනවා. එතකොට පිටිපස්සේ තියෙන ත්‍රිශීර්ෂ පේශිය මොනවා වෙනවද? ඉහිල් වෙනවා. ඊට පස්සේ මම අත දිගාරිනවා. අත දිගාරිද්දී කණි පැත්තේ වෙනවා. දිගාරිද්දී මොකද වෙන්නේ? දැන් ද්විශීර්ෂ පේශිය ඉහිල් වෙනවා. ත්‍රිශීර්ෂ පේශිය මොනවා වෙනවද කියන්නේ? සංකෝචනය වෙනවා. ඕක කියලා දුන්නා. ඊට පස්සේ මට කියන්න. අස්ති දෙකක් එකිනෙක සම්බන්ධ කරන්නේ කවුරු මගින්ද? බන්ධනී. මට කියන්න. අස්තියක් පේශියක් එක්ක සෙට් කරන්නේ කවුද? කණ්ඩරා. Main thing is you have to study before coming to the class. කියන්නේ පන්ති එන්න කලින් මොකක් කරන්න ඕනේ? උගන්වපුවා පාඩම් කරන්න ඕනේ. මම මොනවා කරනවද? ප්‍රශ්න. දැන් ෆිසිකල් පන්තියක් නම් ෆිසිකල් පන්ති ආපු කවුද? පහන්දි දන්නවා ඇති. අපි සාමාන්‍යයෙන් ප්‍රශ්න අහනවා නේද? පහන්දි. දැන් ඔන්ලයින් උත් අහනවා හොදේ. දැන් ඔන්ලයින් එකේ වාර පොඩි chance එකක් තියෙනවා අයියේ. ඔන්ලයින් ඉන්නේ. ෆිසිකල් එහෙම නැහැ. ෆිසිකල් අපි පන්ති කරද්දි කෙලින්ම උත්තර දෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? හිටවන. හිටවල ඉන්න. නේද පහන්? මතකයි නේ පහන් අපේ පන්ති යන විදිය. ඔව් සර්. අන්න ඒකයි. දැන් ඔන්ලයින් එහෙම ඉතින් මොකද හිටවන කරන්න බෑ. අපි වාගේ වගකීම ඕනා කිරීමද? පාඩම් කිරීම. ඒ පුතේ පාඩම් කරන්න මොකද මේ ඔයා ඉගෙන ගන්න බුද්ධ ආගම නොවේ. මම මේ විෂයට අපහාස කරනව නෙමෙයි. ඔයා මේ ඉගෙන ගන්න සිංහල නොවේ. මේ ඉගෙන ගන්න විද්‍යාව, සයන්ස්. සාපේක්ෂව තරමක් ළමයින්ට මේක අමාරුයි. එතකොට මේ බව දැනගෙන ඔයා මොනා කළ යුතුද? පාඩම් කරන්න ඕනේ. පාඩම් නොකර හිටියොත් වැඩේ අමාරු වෙලා විභාගයට ලකුණු අඩු වෙනවා. තේරෙනව නේද? හරි. අපි අද ඉස්සරහට යනවා. කොහෙද යන්නේ? ඔව් කියලා පුතේ. මේ අවස වගුවක් දුන්නේ පුරවන්න. ඔව්. ඒ වගුවේ ගැඩවිලාට මේ චලනය සඳහා මේ පේශි යොදා ගන්න බැයිද? ඔව් මෙහෙමයි. අපි පේශි කියලා කියනවා. නමුත් පුතේ යාට ඒ කියන්නේ විශේෂ ව්‍යුහයක් කියලා නෑ පුතේ. දැන් උදාහරණයක් විදිහට මම කිව්වොත් මේ දැන් කුරුල්ලන්ට නම් තියෙනවානේ පියාපත් නේ. අන්න ඒ වගේ දැන් ගැඩවිලාට එහෙම විශේෂ එකක් නෑ. පාද කියලාවත් නෑ. ඒ නිසා අපි විශේෂ එකක් තිබ්බේ නැත්තේ නිකන් ඉරක් වගේ ගහන්නේ ඒ නිසායි. ඒ මුළු විශේෂ එකක් නෑ. පේශි කියලා ලියන්න එපා. මොකද මේ ගැඩවිලාට පේශි නෑ. ඒ මසල්ස් කියලා මසල්ස් නෙමෙයි තියෙන්නේ උගේ. වෙන එකක් තියෙන්නේ. පැහැදිලි නේද මං කියන දේ? ඔව්. පුතේ අපි ඕක ගැන ටික උසස් පෙළ මට්ටමේ ඉගෙන ගන්න. හරි මේ බලන්න මම මේ ඔයගලන්ට අච්චුවල පේනවද මම මේ ෂෙයා කරනවා. පේනවද නැද්ද? පේන්නේ නැද්ද? එනවා අච්චුවල ෂෙයා කරන්න ඕන බලන්න අච්චුවල පෙළේ දැන්. බලන්න අච්චුවල පේනවද? පේනවද අච්චුවල? නෑ. අප පේන්නේ නැද්ද? ඔබ නම් යාලියක්. අන්න දැන් පේනවා. දැන් නම් පේන්න ඕනේ. පේනවනේ? ඔව් පේනවා. දැන් හැමෝම අච්චුපතේ පුතේ අපි කතා කරන්න යන්නේ මෙන්න මේ මාතෘකාව. මොකද කතා කරන්නේ මාතෘකාව කියන්නේ? ශාක සංධාරණය හා චලනය කියන එක. අපි ඔය ගිය සතියේ කතා කරාද නෑ නේද? නෑ. එහෙනම් අද හොඳ ළමයි වගේ දාන්න මාතෘකාව ශාක සංධාරණය හා චලනය. ශාක සංධාරණය හා චලනය කියලා දාන්න මාතෘකාව. දාලා ඉවරුණා මට ඉවරයි කියන්නේ. කවුද නෙතුම් පුතා පාඩම් කරාද? අනෙතුම් දාන්න මාතෘකාව ශාක සංධාරණය හා චලනය. දාලා ඉවර වෙච්ච එක මට ඉවරයි කියන්නේ. ඉවරයි.
කවුද අනිත් අය? පහන් දාලි වලද නෙතුම් දාලි වලද? හරි සර්. හරි මේ ආගෙන ඉන්න දැන් හොඳට. දරුවනේ දැන් අපි සතුන්ගේ නම් විශේෂයෙන්ම මිනිසාගේ නම් සංධාරණය ඇති කරන්න චලනය ඇති කරන්න අස්ථි පේශි දායක වෙනවා. අස්ථි තියෙනවා පේශි තියෙනවා නේද? ඊට අමතරව සංදිත් තියෙනවා. නමුත් ශාකවල ගස්වල අස්ථි තියෙනවද? පේශි තියෙනවද? අනේ නෑ. නමුත් ශාකවලත් ඔය සංධාරණය කියන දේ නැත්තම් චලනය කියන දේ ඇති වෙනවා. ශාකවල. අපි ඒක බලමු කොහොමද වෙන්නේ කියලා. අපි මුලින්ම කතා කරන්න යනවා පුතේ ශාකවල සංධාරණය. මොකද කතා කරන්නේ මුලින්ම? ශාකවල සංධාරණය උගන්වන්න ඉන්නේ මුලින්ම. මොකද ශාකවල සංධාරණය. මොකක්ද? ශාකවල සංධාරණය. මේ බලන්නකෝ. හොඳට අහගෙන ඉන්න. මොකද වෙන වැඩ කරන්න එපා. ළමයිනේ මම මෙහෙම ලියා ගන්නවා ශාක කියලා. ශාක. සමහර ශාකවල දුවේ පුතේ ගහේ කද කොටසේ ඇතුලෙන් යනවා විශේෂ පටකයක්. අපි ඒකට කියනවා අරටුව. මොකද්ද? අරටුව. එහෙනම් සමහර ගස්වල දුවේ පුතේ කදේ මොකක් තියෙනවද කියන්නකෝ? අරටුවක් තියෙනවා. අරටුවක්. අපිට ඇහැට පේන්නේ කද ඇතුලේ තියෙන. කද ඇතුලේ තියෙන්නේ ගස්වල අරටුවක්. ගහක කදේ අරටුවක් තිබ්බොත් ඒ ගහ හෙන හයියයි. ඒ ගහේ කද කෙලිම ඍජුව තියෙනවා. හුලඟක් ආවත් එයාට මොකක් වෙන්න පුළුවන්? ඒ ඍජුව තියාගෙන ඉන්න හැකියාවක් බොහෝ දුරට තියෙනවා. අරටුවක් තියෙන ගස්වල. මොනවාද අරටුවක් තියෙන ගස් කියන්නකෝ? හොඳටම උදාහරණ හිතන්න කොස් ගහක්. ඊට පස්සේ හිතන්න තේක්ක ගහක්, පොල් ගහක්, අබ ගහක්. අන්න ඔය ගස් වලට මොනවද තියෙනවද කියන්නකෝ? අරටුවක් තියෙනවා. පැහැදිලිද මම කියන දේ? ඒතර ඒ ගස් කොහොමද ඍජුව තියාගන්නේ? ඒ ගස් ඍජුව තියාගන්නේ ඒ ගහේ තියෙන මොකක් මගින්ද? අරටුව. කියන්නේ ඒ ගහේ තියෙන අරටුව මගින් තමයි පුතේ සංධාරණය දෙන්නේ. මොකක්ද සංධාරණය කිව්වේ? ඍජු බවක් ලබා දෙනවා. ඒ වගේම මොන බවක් ලබා දෙනවද? දැඩි බවක්, ශක්තිමත් බවක් ලබා දෙනවා නම් මම කියනවා සංධාරණය. එහෙනම් ශාක උනත් ඍජුව පවත්වා ගැනීම. ශාක උනත් කෙලින් මේම ඍජුව පවත්වා ගැනීම ශාකයට දැඩි බවක් ලබා දෙන එකට පුතේ අපි කියනවා සංධාරණය. මොකද කියන මාතෘකාව කියන්නේ? සංධාරණය. ඒතර බොහොමයක් ගස්වල සංධාරණය දෙන්නේ කොහොමද? ඒ ගස්වල කදේ ඉන්නවා කවුද? අරටුවක්. දරුවනේ අරටුවක් තියෙනවා නම් ගස්වල අපි ඒ ගස්වල නමක් කියනවා. ලස්සන නමක් විද්‍යාවෙන් බලන්න මේ නම. බලන්න මේ නම හයියෙන් කියේද කියලා. කාෂ්ඨීය ශාක කියනවා. මොන ශාකද? කාෂ්ඨීය ශාක. කාෂ්ඨීය ශාක. ඒ වගේමයි මේ ලෝකේ සමහරක් ගස් තියෙනවා අනේ දරුවනේ අරටුවක් නැහැ. අරටුවක් නැහැ. ඒතකොට අරටුවක් නැති නිසා ඒ ගහේ කඩට මෙහෙම ඍජුව ඉන්න බෑ. හැම විටම බිම වැටෙනවා වගේ. කෙලින් ඉන්න බෑ. ඒතකොට අරටුවක් නැති ගස් තියෙනවා මේ ලෝකේ. අරටුවක් නැති ගස් මොකද කරන්නේ? සමහරක් ඔය අත්තක් වටා නැත්නම් ආධාරකයක් වටා ලණුවක් වටා වගේ ඇබරිලා තමයි ගමන් කරන්නේ. ඒතකොට ඒ ගස් වල මොනවා නැද්ද? අරටු නැහැ. බොහෝ විට ඒවා වැල් විදියට ඉන්නේ. මං කිව්වේ තේරෙනවද? ඔය දැන් වැල් ಜಾති මොනවද තියෙන්නේ? මොනවද? බෝංචි වැල. නිමිති වැල. තව මොනවද කියන්නේ? කරවිල වැල. අන්න හරි. ඒ වගේ පුතේ මොනවද? මොකද හෙලන් කිව්වේ අහුනේ. පැෂන් අන්න හරි. ෆැෂන් නේ. මොනවද ඒවට කියන්නේ? මොනවද? සිංහලේ මොනවද ළමයි කියන්නේ ඔබ? දොඩම් නෙමෙයි මොනවද? මොකද වචනයක් කියනවා. මේ දිව ළඟ නෙමෙයි ඉන්නේ. හොඳ හරි. වැල් දොඩම් අන්න හරි. වැල් දොඩම් නේ. අන්න ඒවයි පුතේ ඒවා වැල් જાතිනේ. ඒතොර ඒවයි අරටුවක් නැහැ. කියන්නේ ඒව මොනවද නැද්ද? ඔව් අරටුවක් නැහැ. අරටුවක් නැති නිසා ඒවා බොහෝ විට වැල් විදියට තමයි. එතකොට අපි කියනවා අරටුවක් ඇත සමහර ගස් තියෙනවා කියන්නේ අරටුවක් අරටුවක් නැත්නම් ඒ ගස් වලට සංධාරණය හරි අඩුයි. සංධාරණය නැහැ වගේ. සංධාරණය හරි අඩුයි කිය මෙහෙම ඍජු ඉන්න බෑ. එහෙම වැටෙනවා. තව මොකෙක් හරි එකක් වට එතෙන් තමයි යන්න පුළුවන්. අරටුවක් නැති ගස් වලට පුතේ අපි කියන වචනය අකුස්තිය අකාෂ්ඨීය කියන්නේ අකාෂ්ඨීය ශාක. අරටුවක් තියෙනවා නම් සර් කාෂ්ඨීයයි. හරි. අරටුවක් නැත්නම් අකාෂ්ඨීය. දැන් හරි. මං කියන දේ තේරෙනවද?
හරිම ලේසි. ඒතකොට සමහර ගස් වල අරටුවක් තියෙනවා. සමහර ගස් වල අරටුවක් නැහැ. දැන් අරටුව කියන එක පේනවත්ද? අනේ පේන්නේ නැහැ. අරටුව තියෙන ගහේ කඩේ ඇතුලේ. කඩේ ඇතුලේ මිනිස්සු මොකද කරන්නේ මේ වඩු මහත්වරු? ඒගොල්ලෝ මොකද කරන්නේ? ගස් වල තියෙන අරටුව ගන්නවා. අරටුව ගන්නවා මොකටද? දැව හදන්න. ලී හදන්න. අම්මට කියන්නේ මොන ගස්ද හොදටම ලී වලට පට්ට සුපිරි. අහලා තියෙනවා. කොස් ගා ගන්නවනේ. කොස් තේක වගේ ගස් නියමයි. නේද? අපි ඔය ලී හදන්න ගන්න. ඒ ලී හදන්න ගන්නවා කියන්නේ ඒ ගහේ අරටුව පට්ට. හරි. මොකද දැන් ඊළඟ එක හොදට අහගෙන ඉන්නේ. දැන් පුතේ ඔය අරටුව අපිට පේන්නේ නැහැ. මොකද ගහේ කඩේ තියෙන්නේ. කොහෙද තියෙන්නේ? මම හිතා මෙහෙම ගහක් යනද කියලා. ගහක් යයි හිතා. මේ ගහේ අරටුව කොහෙද තියෙන්නේ? කඩ ඇතුලේ. කියන දේ තේරෙනව නේද? ඔව්. හරි. ඔන්න අහගන්න. ළමයිනේ මේ අරටුව හැදිලා තියෙනවා ගහක අරටුව හැදිලා තියෙනවා ප්‍රධාන රසායනික ද්‍රව්‍ය දෙකකින්. සාමාන්‍යයෙන් ගහක කඩේ අරටුව හැදිලා තියෙනවා ප්‍රධාන රසායනික ද්‍රව්‍ය කීයකින්ද? දෙක. ඔන්න ඕක පාඩම් කරන්න එක්සෑම් එකේ අහන්න පුළුවන්. මොනවාද ඒ රසායනික ද්‍රව්‍ය දෙක? ඔන්න මම මෙතන ලියනවා. ජලය සෛල නෑ. ඉන්න. හොඳ උත්සාහයක්. මෙන්න මේ රසායනික ද්‍රව්‍ය කෑ ගහලා කියන්නේ. මාර වටිනවා. බලමු කීයද කියලා හයිය සම්මත කරගන්න. ලිග්නින්. කො කියක් හයියෙන් කියන්නේ නේද? ලිග්නින් කොලේ තුන් පානේ තුන් ඉන්නවද දන්නේ නැහැ පන්තියේ. ඉන්නවනම් කියන බලන්න දෙතු. පුතා කිව්වා නමුත් අර හුන්නේ නැහැ නේද? කට්ටියට ඇහුණාද කට්ටිය? මොකද මයික් එක ඉෂුව එකක් දැන් ලිග්නින් නේද? ලිග්නින්. තව ද්‍රව්‍යයක් තියෙනවා. බලන්න අනිත් ද්‍රව්‍ය. මේ ද්‍රව්‍ය හයියෙන් කෑ ගහලා කියන්නේ. බලමු කීයද කියලා ඔයගොල්ලෝ හයියෙන් කියන්න ඕනේ. හයියෙන් කියලා මම වේගි. කොකිය? සෙලියුලෝස්. මොනලෝස්? සෙලියුලෝස්. දැන් ඔය වචන දෙක අදම නේද ඇහුවේ? කලින් අහලා තිබ්බද ඔය වචන දෙක? නෑ. ඔව් කියන්න පුතේ. අන්තිම එක චුට්ට ආයි කියන්න. සෙලියුලෝස්. කවුද? සෙලියුලෝස්. අන්න. ඔය වචන දෙක අදනේ අහන්නේ. නමුත් ඔයා 10 වසරට ගියාම ඔය වචන දෙක ආයේ. 11 වසරට ගියාම ඔය වචන දෙක ආයේ. ඔයා උසස් පෙළ බයෝ කරොත්, ඒ කියන්නේ සයන්ස් කරොත් අපෝ ඔය වචන දෙක අනන්ත අප්‍රමාණයි. තියෙනවා. එහෙනම් මොකක්ද මේ වචන දෙක? ලිග්නින් අනිත් එක සෙලියුලෝස්. ලිග්නින් නැත්නම් සෙලියුලෝස්. ඔය ලිග්නින් සෙලියුලෝස් කියන්නේ පුතේ රසායනික ද්‍රව්‍ය දෙකක්. ඒතර බොහොමයක් ගස්වල මේ අරටුවේ තියෙන්නේ මොනවද? ලිග්නිනුයි කියන්නේ සෙලියුලෝස්. හරිද? එහෙනම් අහගන්නකෝ. මේ ලෝකේ බොහොමයක් ගස්වල සංධාරණය ඇති කරන්නේ. ඒ කියන්නේ ඒ ගහ ඍජුව තියාගන්න. ඒ ගහට හයිය ගතියක්, ශක්තිමත් භාවයක් ලබා දෙන්නේ ඒ ගහේ තියෙන අරටුව මත. අරටුව හැදිලා තින්නේ සෙලියුලෝස් සහ ලිග්නින් වලින්. ඕක තේරුණාද මං කියපු කාරණාව? නමුත් සමහර ගස් තියෙනවා ඒ ගස් වල අරටුවක් නැහැ. ඒ අරටුවක් නැහැ කියන්නේම ඒ ගස් වල ඍජුව ඉන්න පුළුවන්ද? බෑ එහෙම රටේ. ඒතර ඒ වගේ ගස් බොහෝ විට මොකක් හරි ආධාරකයක් වටා අත්තක් වටා ලණුවක් වටා මොකක් හරි පහුරක් වටා එතිලා තමයි ගමන් කරන්නේ. හරිද ඒක? අරටුවක් නැත්නම් වචනේ කියන්නේ ආකාශී. හරි. හැබැයි බලන්න මම තව ගහක් ගැන කියනවා. බලන්න පුතේ මම දැන් ගහක් ගැන කියනවා. බලන්න මේ ගහ ඉතාමත් වැදගත් ගහක්. බලන්න මේ ගහේ නම. මොකක්ද මේ කියන ගහ? මට අවංකව කියන්නේ මේ ගහ දැකලා තියෙනවද? අතිශයම සෝෂියල් සම. එන්නේ. ඔය නම ලියනවා. බලන්න මේ ගහ පුතේ මේ ගහ ඔයා දැකලා තියෙනවද? අනේ අතිශයම සෝෂියල් සමහරව දැකලා නැහැ. කවුද? කූඩලු මල් පැලෑටි මල් ගස් දැකලා තියෙනවද? කූඩලු දැකලා තියෙනවද? ඔව් සර්. ශ්‍රී ලංකාවේ දැකලා තියෙනවද ශ්‍රී ලංකා කූඩලු?
මල් දෙකක් නෑ ගහ දෙකක්. ගහ මල් තියෙන ලස්සන ලස්සන මල් මොනවද? දම් පාට මල් තියෙනවා සමහරක් වෙලාවට රතු පාට සුදු පාට නේද? බුදුහාමරන්ට පූජා කරන්න කරනවා අපි සාමාන්‍යයෙන් නේ. ඒ කුඩුළු ගහේ තියෙන පොඩි ඵලයක් ඒක ඇල්ලුවම ටක් ගාලා පිපිරිලා ඒක ඇතුලේ බීජ එළියට විසික් වෙනවා. දැකලා තියෙනවද ඒක? ආස දකලා තියෙනවා. දැකලා තියෙනව නේද? අපේ ගෙදර තියෙනවනේ අන්න ඒකනේ. ඔය කුඩුළු දැකලා තියෙන්න ඕනේ. සමහර අය දැකලා තියෙනවා. නමුත් හරියට කුඩුළු කිව්වම අනේ දන්නේ නැහැ වගේ සීන් නැති. දැකලා නැත්නම් අනිවාර්යයෙන්ම අම්මට කියන අම්මේ කුඩුළු පැලෑටේ පෙන්නන්න. එච්චයියා දන්නේ නැත්නම් කුඩුළු හරිද? කුඩුළු. ඔන්න අහගන්නකො. කුඩුළු කියන්නේ ඔළුවට ගන්න අරටුවක් නැහැ. කුඩුළු කියන්නේ මොකක් නැද්ද? අරටුවක් නැහැ. අරටුවක් නැති වුණාට පුතේ ඒක වැලක් නෙවෙයි. අර වැලක් වගේ මොහොක් හරි එකක් වටා ඇතිලා නෙමෙයි කුඩුළු ගස් යන්නේ. එහෙනම් කොහොමද යන්නේ? කුඩුළු ගහේ අරටුවක් නැති වුණාට ඒකත් මෙහෙම ඍජුව ඉන්නවා. ඒකත් කොහොම ඉන්නවද කියන්නේ? ඍජුව ඉන්නවා. හැබැයි පුතේ මේ කුඩුළු ගස් අර කොස් ගස් තරම් උස යනවද? කොස් ගස් තරම් උස යනවද නෑනේ. තේක ගස් තරම් උස යනවද නෑ. සාමාන්‍ය අපේ මේ ඉන හරියට නේ ඉන හරියට වගේනේ පුතේ වර්ධනය වෙන්නේ උස යන්නේ මේ කුඩුළු ගස් දැකලා තිනවා. ගොඩක් උස යන්නේ නෑ. ඉන හරිය හෝ ඉනට පහළින් තමයි ඔය කුඩුළු ගස් වගා ඇති වෙන්නේ. ඔය කුඩුළු ගස් වල අරටුවක් නැහැ. පොතර අහගෙන ඉන්න කුඩුළු ගස් වල අරටුවක් නැහැ. අරටුවක් නැති වුණාට ඒ ගසුත් කොහොම ඉන්නවද? ඍජුයි. කොහොමද එහෙනම් ඒ ගස් ඍජුයි? ඔව් ඒ ගස් ඍජුයි ඉන්නේ ඒ ගහේ කඩ තියෙනවනේ කඩ. කඩේ තියෙනවා පුතේ සෛල. කඩේ කවුරු ඉන්නවද කියන්නේ? සෛල. ඉන්න මම පෙන්නන්න එක පේන්නේ නැහැ නේද? ලීපක පෙවුන්නේ නැහැ නේද? පුතේ ඉන්න මම ස්ක්‍රීන් එක පොඩි කරන්න පොඩ්ඩක්. පොතර අහගෙන ඉන්නවනේ. කුඩුළු ගහේ කුඩුළු ගහේ කඩ තියෙනවනේ කඩේ තියෙනව මොනවද කියන්නේ? සෛල. ඔන්න ඔය සෛල වලට වතුර උරා ගන්නවා. මොනවා උරා ගන්නවද කියන්නේ කඩේ සෛල වලට? වතුර උරා ගන්නවා. අන්නේ වතුර මගින් තමයි කඩ කොහොම තියාගන්නේ කියන්නේ? ඍජුව තියාගන්න. ඍජුව තියාගන්න. මම ප්‍රශ්නයක් අහනවා. මට කියන්න. කුඩුළු කියන්නේ අරටුවක් තියෙන ගහක්ද අරටුවක් නැති ගහක්ද? අරටුවක් නැති ගහ. අරටුවක් නැති ගහ. අරටුවක් නැති වුණාට එයාගේ සංධාරණයක් තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනවා. එයාගේ කොහොමද සංධාරණ නැති වෙලා දින? අරටුවක් නැහැ ඇත්ත. නමුත් එයාගේ සංධාරණ නැති උනේ කොහොමද? ජලයම. අන්න ජලයම. ඒ කොහොමද? කුඩුළු ගහේ කද බලන්න රතු පාටයි. බලන්න හොඳ නම් යට හරිය රතු පාටයි. ඒ කුඩුළු ගහේ කදට කදේ සෛල වලට වතුර උරාගෙන. පොළවෙන් දාන වතුර මුල් මගින් උරාගෙන කදේ තැම්පත් වෙලා. වතුර උරාගෙන සෛල වලට ඒ නිසා තමයි වතුර මගින් තමයි කද ඍජුව තියෙන්නේ. එහෙනම් ඔකම අනිත් පැත්ත කියන්නේ. කුඩුළු ගස් වලට වතුර ලැබෙන්නේ නැති වුණොත් වතුර නැත්තම් පොළව හෙන වේලිලා නම් මොකද වෙන්නේ? අනේ මේ කුඩුළු ගස් මැලවෙනවා. මැලවිලා ගහ දැන් කෙලින් තින්න බෑ. මෙහෙම මොනවා පොඩ්ඩක් මොනවා වෙනද? නැමෙන්න වගේ ගන්න. කියන දේ තේරෙන සංධාරණය අඩු වෙනවා. දැකලා ඇති සමහරකට දවල් 12ට වගේ බලන්න. ඔයා කුඩුළු වගා කරලා දිනවා නම් ගෙදර වත්තේ දවල් 12ට එකට වගේ හොතර පායන වෙලාවක බලන්න කුඩුළු ගස් වලට මොකද වෙලා තියෙන්නේ කියලා. පොඩ්ඩක් එයා මේ කෙලින් නෙමෙයි ඉන්නේ. චුට්ටක් මොනවා වෙලාද? ඇද ගිහින්. හැබැයි හවස් කාලේ වතුර ටිකක් දැම්මම පස්සේ ආයෙත් කුඩුළු ගහ කොහොමද තියෙනවා කියන්නේ? ඍජුව තියෙනවා. එනම් මම යන දැන් මම ප්‍රශ්න අහන්න වෙලාව. මට කියන්න. බොහොමයක්ම ශාකවල සංධාරණය ඇති කිරීම සඳහා ඒ ශාකවල තියෙන පටකය මොකක්ද? බොහොමයක්ම ශාකවල සංධාරණයේ ඍජු බව ඇති කිරීම සඳහා තියෙන පටකය මොකද්ද? අරටුව. එතකොට අරටුව හැදලා තියෙන්නේ මොනවාගෙන්ද? ලිග්නින්, සෙලියුලෝස් වලින්. අරටුවක් තියෙන ගස් වලට කියන නම මොකද්ද? කියන්න මචං. කාස්ටේ ශාක. හැබැයි අරටුවක් නැති ගස් තියෙනවා. අරටුවක් නැති ගස් කියන්නේ කුඩුළු ගහට අරටුවක් තියෙනවද නැද්ද? නැහැ. නැති වුණත් ඒ ගහට යම් තාදුරකට සංධාරණය ඍජු බවක් තියෙනවා. ඒ ගහේ ඍජු බව ඇති උනේ කොහොමද? කඩේ සෛල වලට ජලය උරාගෙන. අන්න හරි. කඩේ සෛල වලට ජලය උරා ගැනීම. එනකොට අපේ වචනයක් කියනවා සෛල ශුන්‍යතාවයට ලක් වෙලා. මොනතාවය ලක් වෙලා? සෛල ශුන්‍ය වෙලා. ඒක අපි උසස් පෙළ ඉගෙන ගන්න යා. ටිකක් 10 වසරේ ඒක එච්චර ඕනේ. මං කිව්ව දේ තේරෙනවද නැත්නම් ඒක කියමුද? සෛල මොනවා වෙලාද? දැන් සෛල වලට වතුර යනවා කිව්වා නේද?
ඒ වතුර අරගෙන වචනයක් කියනවා පුතේ විද්‍යාවේ. මොකද්ද බලන්න කියන වචනේ? ඒ වචන හයියෙන් කියන්නේ. මොනතාවේද? ශුන්‍යතාවය. මොකක්ද සර් ශුන්‍යතාවය කියන්නේ? කඩේ සෛල තියෙනවා. ඒ සෛල වලට වතුර උරා ගන්න. වතුර උරා ගන්නවා. අන්න ඒකට කියනවා අපි මොකද්ද විද්‍යාවේ? ශුන්‍යතාවය. කියන්නේ සෛල ශුන්‍යතාවය. සෛල ශුන්‍යතාවය කියලා කියනවා. හරි. අපි පොඩි ලස්සන දෙයක් වැඩි පොතේ. මට කියන්න මේ දක්වා කරපු ටික. තේරුණාද නැද්ද? තේරුණා. අවුල නැද්ද? තේරුණා. හොඳට තේරුණා. හෙලංගම ඉස්කෝලේ යන මොන පාඩමද මේ දවස්වල? ඉස්කෝලේ යනකොට මානව උදිද. ඒ කියන්නේ. එතකොට පාන්ති කොහෙද යන්නේ ඉස්කෝලේ මේ දවස්වල? මානව උදිද පාඩම. නෙතුම් ඉන්නවා නම් සමහරවිට නෙතුම් අසනීප වෙලා දන්නේ නැහැ. නෙතුම් ඉන්නවා නම් මොන පාඩමද යන්නේ නෙතුම්? දෙවෙනි පාඩම සර් තාම දෙවෙනි පාඩම. very good. හරි. يعني නෙතුම් නෑ පොඩක් පාරක් වෙලා ගිහලා. හරි. අපි දැන් මෙහෙම ලියමු. දැන් මම හිතනවා දැන් මගේ මාතෘකාව ශාක සංධාරණය කියලා කරුණේ. ලියමු ප්‍රශ්න. මම ප්‍රශ්න කියන උත්තරෙත් කියනවා. ලියන්න ඉස්සර ප්‍රශ්නයක් අංක 1 කියලා දාලා ඩේට් එක දාලා. යන්න මෙහෙම. බොහොමයක් ශාකවල සංධාරණයේ ඇති කිරීම සඳහා පවතින පටකයේ කුමක්ද? බොහොමයක් ශාකවල සංධාරණය ඇති කිරීම සඳහා පවතින පටකයේ කුමක්ද? ලිව්වද? මොකක්ද ආන්සර් එක? බොහොමයක්ම ශාකවල සංධාරණය ඇති කිරීම සඳහා පවතින පටකය මොකද? අරටුව නේද? වරදන්න එපා. බොහොමයක් ගස්වල සංධාරණය ඇති කරන පටකය මොකද්ද කියන්න? අරටුව. ලියන්න අරටුව කියලා ලියන්න. ආන්සර් එක ලිව්වා. ඉවරයි ඉවරයි කියන්න. ලිව්වද? ලිව්වා. ඊළඟ ප්‍රශ්න. ඊළඟ ප්‍රශ්න. ශාකවල අරටුව සෑදී ඇති රසායනික ද්‍රව්‍ය දෙක කුමක්ද? ශාකවල අරටුව සෑදී ඇති රසායනික ද්‍රව්‍ය දෙක කුමක්ද? ඔන්න ආන්සර් එක පොඩ්ඩක් බෝඩ් එකේ පේනවා කියන්න බලන්න ශාකවල අරටුව හැදෙන තියෙන රසායනික ද්‍රව්‍ය දෙක. lignin ලිග්නීන් අනිත් එක කවුද? සෙලියුලෝස් ලියන ආන්සර් එක. ලිග්නීන් සෙලියුලෝස්. අතන මේ ලිග්නීන් සෙලියුලෝස් කියන ඒවා පුතේ ගස්වල තියෙන්නේ. මොකද අපේ ඇගේ නෑ ගස්වල තියෙන්නේ. ලිග්නීන් සෙලියුලෝස් වලින් තමයි ගස්වල අරටුව කියන එක හැදිලා තියෙන්නේ. ඔය ලිග්නින් සෙලියුලෝස් ගැන ඔයා 10 වසරේ පොඩ්ඩක් 11 වසරේ ටිකක් ඊට පස්සේ උසස් පෙළදී ගොඩක් ඉගෙන ගන්න. ලිග්නින් සෙලියුලෝස්. හරි. ලියලා ඉවරයි නේද? ඔව්. හරි. ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ. අරටුවක් පවතින ශාක පොදුවේ හඳුන්වන නම කුමක්ද? අරටුවක් පවතින ශාක පොදුවේ හඳුන්වන නම කුමක්ද? අරටුවක් පවතින ශාක පොදුවේ හඳුන්වන නම කුමක්ද? බලගෙන අරටුවක් තියෙන ගස්වල කියන්නේ මොකක්ද? කාස්ටීය ශාක. කවුද? කාස්ටීය ශාක. කාස්ටීය ශාක. ලියන්න. අරටුවක් තියෙන ගස්වල කියන්නේ කාස්ටීය ශාක. හරි නේද? ලියුව නේද? කාස්ටීය ශාක කියලා. ලියන්න පුතේ ඊළඟ ප්‍රශ්නේ.
අරටුවක් නොමැති ශාක පොදුවේ හඳුන්වන නම කුමක්ද? 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 ආන්සර් එක ලියන්න. අරටුවක් නැති ගස් වලට පොදුවේ කියන නම මොකද්ද? ලියන්න බලන්න ආන්සර් එක. මොකද්ද පුතේ පොදුවේ කියන නම? අකාෂ්ඨිය. අකාෂ්ඨීය ශාක. අරටුවක් තියෙනවා නම් කාෂ්ඨීයයි, අරටුවක් නැත්තම් අකාෂ්ඨීය ශාක. ලියන්න පුතා ඊළඟ ප්‍රශ්නේ. සමාන. ලියන්න. කූඩලු කිනම් වර්ගයේ ශාකයක්ද? කූඩලු කිනම් වර්ගයේ ශාකයක්ද? කූඩලු කිනම් වර්ගයේ ශාකයක්ද? මම කියන්නේ කූඩලු මොන වර්ගයේ ශාකයක්ද මේ දෙකේ? අකාෂ්ඨිය. ඇහෙන්නේ අකාෂ්ඨිය. ලියන්න මේව. අරටුවක් නොමැති අකාෂ්ඨීය ශාකයකි. එහෙම බලන්න ලස්සනට කොට. අරටුවක් නොමැති අකාෂ්ඨීය ශාකයකි. කූඩලු කියන්නේ පුතේ අරටුවක් නැති අකාෂ්ඨීය ශාකයක්. අරටුවක් නොමැති අකාෂ්ඨීය ශාකයකි. අරටුවක් නොමැති අකාෂ්ඨීය ශාකයකි. අරටුවක් නොමැති අකාෂ්ඨීය ශාකයකි. හරිද ලිව්වද? ලිව්වා නේද? ඊළඟ ප්‍රශ්නේ. කූඩලු ශාකයේ සන්ධාරණය ඇතිවන්නේ කෙසේද? 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 අරටුවක් නෑ හැබැයි සන්ධාරණයක් තියෙනවා. ඒක කූඩලු ශාකයේ සන්ධාරණය ඇතිවන්නේ කෙසේද? මට උත්තර ගන්නවා නම් කියන්න බලන්න. ලියන්න කලින් ලියන්න එපා. අන්න හරි. කොහොමද? අපිට එක්ස්ප්ලেইন කරලා කිව්වා. එම ශාකවල කඩේ සෛලවලට සෛලවල සුරා කරනා ජලය මත. අන්න හරි. දෙන ලියමු ආන්සර් ලියන්න. ඊට පස්සේ ආන්සර් එක. එම ශාකයේ කඩේ සෛලවලට ජලය උරා ගැනීම මගින් 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 එම ශාකයේ කඩේ සෛලවලට ජලය උරා ගැනීම මගින්. හරි. ලියුවද? ඔව්. හරි. දැන් දරුවනේ වාක්‍ය කරන දැන් අච්චුපත ගන්නවද? අපි දැන් ඔය කතා කරේ සන්ධාරණය කියන පාඩ් එක. හරි අච්චුපත පොඩ්ඩක් කියව ගන්න කොතනද ඉඳන්ද? ඔය ටික කියව ගන්න පොඩ්ඩක් ඉන්නවම මට විනාඩියක් දෙනවා මේ මවුස් එක ගහ ගන්නවා. මට විනාඩියක් දෙන්නවද? අද ඔයගොල්ලෝ ඉස්කෝලේ ගියාද නැහැ? ගියා. ඔන්න බලන්න අච්චුපත දැන් අද අපි කතා කරන්න යනවා පුතේ ශාක චලන. කියන්නේ මේ පේනව නේද? දැන් ලොකුවට දාගන්න ඕන මාතෘකාව මොකද්ද? පට්ට සයිස් එකට දාගන්න ශාක චලන. ශාක චලන.
මොකක්ද දාන මාතෘකාව? ශාක චලන. ශාක චලන. මාව පේනවද ඔයගලන්ට? වෙන තර්පීනේ පේන්නේ නැද්ද මාව? බෝඩ් එකේ වෙනවා සර්වේ. කැම් එකේ මොකක් හරි අවුලක් වුණා. එකපාරට කළු පාටයි. මාව පේනවද බලන්න? දැන් පේනවා. පේනවනේ පේනවා. බලන්න බබුලා පේනවා. හරි නේ මේ කැම් එකේ පොඩි කේස් එකක් වුණා හරි ඒකේ වුණා. හරි මේ කො ඇහෙනවනේ මාව. දාන්න මාතෘකාව ශාක චලන කියලා. දැම්මනේ ශාක චලන. කවුද පහන්දි දැම්මද ශාක චලන කියලා? දැම්මස්. දැන් හොඳට අහගෙන ඉන්න මම මේ කියන දේ. මේවා ඉතාල වැදගත් හොදේ මොකද මේවා වැදගත් කියලා පුතේ මේවට උසස් පෙළ මට්ටම් වලින් තියෙන්නේ. ඒ නිසා මේවා හොඳට ඉගෙන ගන්න ඕන. අහගන්නකො. දැන් ශාක කියන්නේ ජීවියෙක්නේ. සතුණු ජීවි නේ. සත්තු සුදු ජීවීන් චලන දක්වනවා වගේ ශාක චලන දක්වනවා. හරි. හැබැයි ශාක චලන දක්වනවා කියලා මේවා ලියන්නේ නැහැ. ඔතේ වගේ එක්සෑම් එකෙන් අහනවා. මේ ශාක චලනයක් කියන්නේ. ඔයා මෙහෙම නම් ලියන්න බෑ. ගහක් සුළකට සැලවෙනවා. කොළයක් සුළකට සැලවෙනවා. ඒ වගේ උත්තර කිව්වනේ ලකුණු දෙන්නේ. අපි හරියට ඉගෙන ගන්න ඕන. මොකද්ද චලනයක් කිව්වේ? චලනයක් කිව්වේ සම්පූර්ණ ජීවියාම හරි. ජීවියාගේ දේහෙන් කොටසක් හරි මොනවා වීමද? පිහිටීම මොනවා වීමද? වෙනස් වීම. වෙනස් වීම. ඒතර ශාක චලන වගේ ඇහුවොත් එක්සෑම් එකේ කවදාවත් ඔයා ගහක් සුළකට හෙලවෙනවා වගේ උත්තර ලියන්න එපා දෙන්නේ නැහැ ලකුණු. අපි බලමු මොනවද මේ ශාක චලන කියන්නේ. හරි. ශාක චලන පැත්තකින් කියන්න චුට්ටක්. ඔන්න ශාක චලන උගන්වන්න කලින් මම එක පොඩ අමතක කරා. හොඳේ. මම පොඩි දේවල් ටිකක් උගන්වන්න ඊට කලින්. ශාක චලන වලට කලින් පොඩි ටිකක් උගන්වන්න. බලමු මේ ටික කියයිද කියලා. මේ බලන්න මම පොඩි වචන දෙකක් කියනවා. මේ වචන දෙක හොඳට අහගන්න. මේ වචන දෙක පොඩ්ඩක් ඇහින්න කියන්න ඕනේ. හොඳේ. ශබ්ද නගා කතා කරන්න. ශබ්ද නගා කතා කරන්න. මේ වචනේ කෑ ගහලා කියන්න. බලමු කියයිද කියලා. හයියෙන් කියන්න ඕනේ. උත්තේජ. කොහොනිටත් කියන්න. උත්තේජ. මොන තේජ? උත්තේජ. ඔන්න බලන්න. ඔන්න උගන්වන්න යන්නේ. ළමයිනේ මොකක්ද අප්පා මේ උත්තේජ කියන්නේ? ඔයා 9 8 වසරේ ඔක ඉගෙන ගන්න නැති. උත්තේජ කියන්නේ පණිවිඩ. ඒ කිව්වසේ පොඩ්ඩක් තව කියන්න. ජීවින්ට පුතේ විවිධාකාර පණිවිඩ එනවා. දැන් ජීවින් කිව්වම සත්තුම හිතන්න එපා. ජීවින් කිව්වම ඔක්කොම ශාකත් හරි, සත්තුත් හරි, සුදු ජීවිනුත් හරි. මේ ලෝකේ ඕනම ජීවියෙක්ට විවිධාකාර පණිවිඩ එනවා. කොහෙන්ද එන්නේ? එළියේ පරිසරය. එළිය පරිසරයෙන් එන්න පුළුවන්. ඇඟ ඇතුලෙන් එන්න පුළුවන්. දැන් හිතනවා ඔහොම ඉන්නවා. ඔයාට ඔළුව කැක්කුමක් එනවා. ඒතර ඔළුව කැක්කුමක් එද්දි ඔළුව රිදෙන්නේ නැද්ද? හිතනවනේ. ඔය ඔළුව වේදනාවක් එනවා. ඒතර වේදනාව කියන්නේ පුතේ අපි කියනවා පණිවිඩයක්. මොකද නැත්නම් වෙන වචනයක් කියන්නේ? උත්තේජය. මොකද කියන්නේ උත්තේජය? මම කතා කරද්දී ඔයාලට මාව පේනවද නැද්ද? කියන්න ළමයි. මගේ රූපේ පේනවද නැද්ද? පේනවා. එන රූපේ අනු කවුද? උත්තේජය. හිතනවා මොකක් හරි කෑමක් කනවා. ඒ කෑමේ රසය වාට දැනෙනවා. රස කියන්නේ මොකද්ද? උත්තේජය. ඊට පස්සේ තව මොනවද? හිතන්න ආව අත පිච්චෙනවා. පිච්චෙනවාට වේදනාවක් දැනෙනවා. උණුසුම දැනෙනවා. ඒව මොනවද? උත්තේජ. තේරෙනවද? දැන් ගහක් ගත්තොත් ගහට මොනවද උත්තේජ? ආලෝකේනවා. කොහේ පැත්තකින් ආලෝකේනවා. ආලෝකේ වටෙනවා. ආලෝකේ වටෙනවා කියන්නේ ගහට ඒක මොකද්ද? මොන තේජයක්ද? උත්තේජය. කොහේ හරි තැනක වතුර තියෙනවා. වතුර කියන්නේ ගහට මොකද්ද? මොන තේජයක්ද? උත්තේජ. මොකද්ද සර් උත්තේජ කියන්නේ පණිවිඩ. ජීවිත මොකද කරන්නේ? ඔව් කියන්න පුතා. ගහට වතුර දෙන එක කොහොමද උත්තේජ කියන්නේ? ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න දැන් මම ගහක් කියලා හිතන්න. මම ගහක්. මගේ තියෙනවා මුල්. දන්නවනේ මූල පද්ධතියක් තියෙනවා. ඒ මුල් වලට පොඩ්ඩක් ඈතින්. ගොඩක්ම ඈතින් නෙමෙයි හදලට එන්නේ. පොඩ්ඩක් ඈතින් වතුර තියෙනවා.
වතුර තියෙනවා. අනේ අනිත් තැන් වල වතුර නැහැ. චුට්ටක් ඒ හැටි එක තැනක විතරක් වතුර තියෙනවා. එතකොට මේ වතුර අවශ්‍යයිනේ ගහට ඕනද නැද්ද? ඕන. එතකොට වතුර කියන්නේ යාට යම් තා දුරකට පොඩි පණිවිඩයක් වගේ. එතකොට මොකද වෙන්නේ ගහ පොඩ්ඩක් බලලා මේ වතුර ටික මොනා කරගන්න තමා දෙසට ලං කරගන්න. එතකොට එයා කොහොම ලං කරගන්න ගහට පුළුවන් මෙන් පැනලා ගිහිල්ලා මෙහෙම ලං වෙන්න. පුළුවන් පැනලා ගිහිල්ලා බෑ. හැබැයි ගහක් චලනයක් දක්වනවා. කොහොම චලනය දක්වන්නේ? සම්පූර්ණ ගහටම යන්න බෑ. ගහේ මුල් තියනවා නේද? මුල් ටික. මුල් ටික ගහ මොකද කරන්නේ? ෂේප් එක යවනවා මොන පැත්තටද? කියන්නේ. මොන පැත්තටද? වතුර පැත්තට. ගිහිල්ලා වතුර ටික ලබා ගන්න. එතකොට එහිදී අර වතුර හැසිරෙන්නේ කවුරු විදියට? උත්තේජයක් විදියට. ඉතින් මම කියලා දෙනවා. හොඳයි මේ උත්තේජ කියන එක අපිට හරියට නිර්වචනය කරන්න ඕන. තේරෙනවනේ? උත්තේජයක් කියන්නේ ප්‍රතිචාරයක් ඇති කිරීමට සමත් වෙන දෙයක්. ඉන්නේ ඒක කියලා දෙනවා මෙන්න. ඒක උත්තේජ. සරලව හිතන උත්තේජ කියන්නේ මොකක්ද? පණිවිඩ. උත්තේජ කියන්නේ පණිවිඩයක්. එතකොට ගහකට වතුර දාන වතුර කියන්නේ පණිවිඩයක්. දැන් හිතන්න මම ගහක් කියලා හිතන්න. මේ පැත්තෙන් හිරුවෙලිය එනවා. හිරුවෙලිය වැටෙනවා පුතේ. එතකොට හිරුවෙලිය කියන්නේ මොකක්ද යම් තා දුරකට මට? මොන තේජයක්ද? උත්තේජය. ඔය ශාක ගැන ඔය කිව්වේ. හිතන්න සතෙක්ට. සතුන්ට මොනවද දෙන උත්තේජ? රූපය, ශබ්දය, කියන්නේ ගන්ධය, රස, ස්පර්ශය. ඔන්න ඔය ඉගෙනගෙන දිනව නේද? පොඩ්ඩක් බුද්ධාගම තුගන්නනේ ඔයාලට. බුද්ධිස්වල තුගන්නවා. හරි ඒ උත්තේජ. මේ අහන්න දැන් උත්තේජනෝ නේද? උත්තේජ ආවම මොකද වෙන්නේ? ජීවීන් පෙරලා ඒකට මොනවද දක්වන්නේ? ඒක මට උත්තේජයක් ආවා. උත්තේජයක් ආවම නිකන් ඉන්නේ නැහැ. ජීවීන් ඒකට පෙරලා මොනවද දක්වනවද කියන්නේ? ප්‍රතිචාර දක්වනවා. උත්තේජ ආව උත්තේජ වලට මොනවද දක්වනවද කියන්නේ? ප්‍රතිචාර. ලේසි නෑ. උත්තේජ එනවා. ඒ උත්තේජ වලට මොනවද ප්‍රතිචාර? උදාහරණයක් කියන්න. හිතන්න බොරුවට හිතන්න. ඔය ඇදුම් අයන් කරනවා. ඇදුම් මදි. ඇදුම් මදින්දී ඔයා දන්නේ නැතුව රත් වෙච්ච අයන් එකේ අත ගෑවෙනවා. අත ගෑවුණා මෙන්න උත්තේජ මොකක්ද? වේදනාව පිච්චෙනවා කියන උත්තේජය. එතකොට මොකද කරන්නේ? අත තියාගෙන ඉන්නවද? නෑ අත ගන්නවා. හිතන්න වෙලාව අත ටක්කලි ගත්තා. අන්න මොකද ඔයා දැක්කුවේ? කියන්න. ප්‍රතිචාර. තව එකක් කියන්න. පාරේ යනවා. හිතන්න නැතුව යනවා. අනේ සෙරප්පුවත් කිල් කරගෙන කට්ටක් එනවා කකුලේ. කට්ට ඇනිච්ච ගමන් වාඩි වෙනවා හෙන ලොකු වේදනාවක්. එතන කට්ට ඇනුණා කියලා ඉන්නවා නිකන්. නෑ නේ මොකද වෙන්නේ? ටක් ගාලා කකුල ගන්න එළියට නේ. ඉවතර ගන්නවා. අන්නවා මොකක්ද එම්මද? කිය ප්‍රතිචාරය. පණ දින ඕන එක්කනේ ප්‍රතිචාර දක්වනවා. හොඳයි ජීවික නම්. හිතන්න ඔන්න ඔයගලන් කවුරුද ගෙදර එක්කෙනෙක් ඉන්නවා. කළා බලන්න ෂේප් එක හැබැයි මම වගේ කියන්නේ නැහැ. හොඳයි. ගුටි කන්න ඕන. කරන්න බා පව් වෙන්න. හොඳයි. නිදාගෙන ඉන්නවා. නිදි හොදනවා. ගොරෝ නිදි. ගන්න පොඩි අල්පෙනෙත්තා. යා නිදි හොඳයි. මලා වගේ නිදි. පොඩ්ඩක් කකුලට ඇනලා බලන්න. මොකද වෙන්නේ කියලා? එයා මැල්ල නෑනේ. පණ දිනවනේ. ඇනලා බලන්න මොකද වෙන්නේ? එක පාට මෙයා නිදි. කකුලේ එසවෙනවා. කකුලේ කෙලිම එයා නිදි හොදට පෑ දෙකක් තිස්සේ හොදට ගොරෝ නිදි. අල්පෙනෙත් දැන් ඇනලා බලන්න මොකද වෙන්නේ කියලා. එක පාටම කකුල විසික් කරලා සමනවාට ගහන්න පුළුවන් කකුලේ. මොකද එයා දක්වන්නේ? ප්‍රතිචාර. තේරෙනවනේ. කියන්නේ ජීවීන් නම් උත්තේජ එනවා. ඒ උත්තේජ වල ජීවීන් මොනවද දක්වනවද කියන්නේ? ප්‍රතිචාර. ශාකත් එහෙමයි. පැහැදිලිද කියන දේ? පැහැදිලි. ඔන්න දැන් මම මේ උගන්වන්නම ටිකක් ලොකු දෙයක් උදේ. ඒ නිසා පොඩ්ඩක් හොදට අහගෙන ඉන්න මාර ඔළුවට ගන්න. මම මේ කියන දේ ආ හොදට දවසේ අහන් හිටියා නම් ආය පාඩම් කරන්න ඕනේ නැහැ. මේක මොළුවට ගිහිල්ලා දවසක් බැලුවා නම් හරියට ඇති නෝට්. හරියට දැන් ජීවින් දෙන උත්තේජ ජීවින් මොනවද දක්වනවද? ප්‍රතිචාර දක්වනවා. ප්‍රතිචාර. දැන් මම එනවා අපේ ආය පාඩමට. මොකද පාඩමද? ශාක චලන කියන හයිය. ශාක චලන. ඔන්න දැන් අහන් ඉන්නවද? දරුවනේ ශාක චලන ප්‍රධාන වර්ග කීයක් තියෙනවද? අපේ 9 වසරේ පොඩි දරුවෝ දෙක. 9 වසරේ දරුවෝ දෙකයි. අත තුනක් තියෙනවා 9 වසරේ දරුවෝ දෙකයි. බලන්න එක. එකක් තමයි කියන හයියේ කවුද බලන්න පළවෙනි? ආවර්තී චලන කිය ආවර්තී චලන. මොන චලනද? ආවර්තී චලන. ආවර්තී චලන. දෙවෙනි එක බලන්න.
නමන චලන කියන දෙවෙනි එක සන්නමන චලන මේ මම කියන්නේ ගස්වල චලන ශාකවල වාහන එක්සෑමගේ ශාකවල චලන ප්‍රධාන වර්ග දෙකයි මොනවාද ඒ වර්ග දෙක ආවර්තී චලන සන්නමන චලන කියමු අයින් කියන්නේ ආවර්තී චලන මම දැන් ප්‍රශ්නයක් අහනවා බලමු ආර ප්‍රශ්න මනේ ඔව් පොත බලන්න බෑ මේ මතකේ චෙක් කරන්න පොත බලන්න බෑ මම බලන්න එපා කියලා හරිද අවංක වෙන්න බලන්න බෑ ඔව් කියන්න ආයි පොඩ්ඩක් ආක අන්තිමේ කියන්න ඒක කියන්න අමාරුයි ඔව් බලන්න බා සන් පුතා කියන ඉංග්‍රීසි සන් නමන සන් නමන චලන කියන්න අයි සන් නමන චලන අයි කියන්න සන් නමන චලන සන් නමන චලන උඩ එක ආවර්තී චලන හරි මම ප්‍රශ්නයක් අහනකොට බලන්න බා ගහක අරටුවේ තියෙන සංයෝග දෙක මොකක්ද ගහක අරටුව මොනවාගෙන්ද හැදලා තියෙන්නේ ලිග්නින් කොව් ලිග්නින් එකක් ලිග්නින් අනිත් එක සේ කියලා ආවේ සෙලියුලෝස් දැන් මට පේනවද කේස් එක මොකක්ද කේස් එක මේ වචන අදම අහපු නිසා පොඩ්ඩක් අර අමතක වුණු සුළුයි එතකොට නැවත අද පන්ති කරන්න හෙට අද ටයිම් එකට කලින් ඒ කිව්වෙස හෙට හවස 6 මාට කලින් ඔයා අනිවාර්යයෙන්ම නෝට් එක මොනවා කළ යුතුද අද උගන්න බලන්න හරිද බලන්න උන් නැහැ කියලා හිතන්න එහෙනම් අනිවාර්යයෙන් රෙකෝඩින් එක හරි බලන්න ඕන දවස් දෙකකට කලින් එහෙනම් රෙකෝඩින් එක බලන්න අනිවාර්යයෙන් නැත්තම් පුතේ තව වෙන කල් දැම්මොත් බලන්න නොබල හිටියොත් ඔය අද උගන්නපුවා අමතක වෙලා යනවා ඊට පස්සේ ඔය එක්සෑම් ළඟලා බැලුවා කියලා ඒක ලොකුට ඔළුවට යන්නේ පේපර් එනවා කරකලා අන්න ඊට පස්සේ වලට පේපරේ ලියා ගන්න බෑ ලියනවා වැරදි ප්‍රශ්නයකට උත්තර ලියා ගන්න බැරි අපි පේපර් සුත් කරනවා දැන් මගේ මූලික ටාගට් එකට අක් ගාලා පාඩම් ටික ඉවර කරන්න ඊට පස්සේ අපි ආදර්ශ ප්‍රශ්න පත්‍ර තුනක් සාකච්ඡා කරනවා ඊ පාරක් කරා මේ පාරක් කරනවා වෙනම අපි පේපර් ක්ලාස් කියලා පේපර් ක්ලාස් එකක් අවශ්‍ය නැහැ මේකම වැඩි කරගෙන යන්න පුළුවන් හරි ඔන්න දැන් මම අහන ප්‍රශ්නයක් ශාක චලන වර්ග දෙකයි මොනවාද ආවර්තී චලන සන්නමන චලන හරි ජීවිත බාහිරින් හරි අභ්‍යන්තරේ හරි එන පණිවිඩ වලට කියන නම මොකක්ද ජීවිත ලැබෙන පණිවිඩ වලට කියන්නේ උත්තේජ ඒ උත්තේජ වලට ජීවිත දක්වන ක්‍රියා වලට කියන්නේ මොනවද ප්‍රතිචාර අපිට දැන් හොඳට අහගෙන ඉන්න අනේ වෙන වැඩ නමත්තන් මේක අමාරු පාඩම මේ උගන්න දැන් මම වාඩු ගන්නනවා මොකක්ද අනේ මේ ආවර්තී කියන්නේ මොකක්ද අනේ මේ සන්නමන කියන්නේ ලේසිවම එකපාර උගන්න මේ අහන්නකෝ අහන්න උත්තේජ තියෙනවනේ උත්තේජයට තියෙන පුතේ දිශාව උත්තේජයට තියෙන මොකක්ද දිශාව මොකක්ද සර් ඒ කියන්නේ ආ කියන්නේ මේ මොන හිතන්න මවන්න ඕනවට මවන්න පුළුවන්ද ළමයි මොනවා මවනවා කියන්නේ හිතෙන් මවා ගන්න ඕන නේ මොකද මේ විද්‍යාවම කියන්නේ මොකද්ද මැවීමක් පොඩි කාලේ ඉඳන් මවන්න පුරුදු වෙන්න ඕනේ චුට්ට මවන්න ඕනේ ඒ හරි අමාරු නිසා ඔව් මවන්න ඕනේ ඇයි මවන්න ඕනේ කියන්නේ ඔයා උසස් පෙළ ගියාම ඔයා උසස් පෙළ සයන්ස් කරොත් මවන්නමයි ඉතින් කියලා මෙහෙම හිතන්න පොඩි කාලේ ඉඳන් මවන්න නැත්තම් විද්‍යාව පරිකල්පනේ නැත්තම් හිතා ගන්න බැරි නම් මුකුත් තේරෙන්නේ නැහැ තේරෙනවනේ පොඩි කාලේ ඉඳන් මවන්න ඕනේ දැන් හිතන්න මම හිතන්න මාව ගහක් කියලා හිතන්න ඔයාට මාව පේනවද ගහක් වගේ පහන්ති පේනවද මාව ගහක් වගේ පේනවා දැන් මම නෙමෙයිනේ මං කවුද මම දැන් ගහ හරිද ඔන්න ගහ මට එනවා ආලෝකය මේ පැත්තේ එහෙනම් උත්තේජය උනේ කවුද ආලෝකය එන්නේ මොන පැත්තෙන්ද මේ පැත්තේ උත්තේජයේ දිශාවක් තියෙනවද නැද්ද තියෙනවා ඒකයි දිශාව කියන්නේ තේරෙනවද මම කියන දේ අහන්න උත්තේජයේ දිශාව කියන්නේ උත්තේජයේ දිශාව ඊට පස්සේ මොකද්ද ප්‍රතිචාර අතර සම්බන්ධයක් තියෙනවා අතර මොකක්ද තියෙනවනද
සම්බන්ධයක් තියෙනවා. ඍජු සම්බන්ධයක්. ගාන උන් දෙක අතර කනෙක්ෂන් එකක්. ඍජු සම්බන්ධයක්. උත්තේජී දිශාවයි ප්‍රතිචාරය අතර පොඩි කනෙක්ෂන් එකක්. සම්බන්ධයක්. ඍජු සම්බන්ධයක් තියෙනවා නම් අපි කියනවා කවුද නම? ආවර්ති චලන. ආවර්ති චලන. මම ආයෙත් කියන්නම්. මොකක්ද ආවර්ති චලන කියන්නේ? ආවර්ති චලන කියන්නේ ශාකයකට ලැබෙන උත්තේජයේ දිශාවයි. කියන්නේ දිශාව මොන පැත්තෙන් දෙන්නේ? මොන පැත්තකින් වලින් දෙන්නේ නැහැ. උත්තේජයේ දිශාවයි ශාකයේ දක්වන මොකද්ද? කියන්නේ ප්‍රතිචාරය අතර මොකක් තියෙනවද? කියන්නේ මොකක් තියෙනවද? සම්බන්ධයක් තියෙනවා. කනෙක්ෂන් එක. සම්බන්ධයක් තියෙනවා නම් අපි කියන මොකද්ද? කියන්නේ ආවර්ති චලන. හිතන්න මෙහෙම උත්තේජයේ දිශාව උත්තේජයේ කොහෙන් ආවත් ප්‍රශ්නයක් නැහැ. දිශාව වැඩක් නැහැ. කොහොම පැත්තෙන් ආවත් ප්‍රශ්න නැහැ. දිශාවයි ප්‍රතිචාරය අතර මොකක් නැද්ද? මොකක් නැද්ද? සම්බන්ධයක් ඍජු සම්බන්ධයක් නැහැ. සම්බන්ධතාවයක් නැහැ. මුන් දෙක ගැන වැඩක් නැහැ මුන් දෙක. සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැත්තම් කවුද? නමන චලන. සන්නමන චලන. ඔන්න දැන් මට කියන්න. ආවර්ති චලන කියන්නේ මොනවද? උත්තේජනයේ දිශාව සමග සම්බන්ධයක් පවතින ප්‍රතිචාර ආවර්ති චලන නම් වේ. මම කියන්න බලන්න පහන්දි මොනවද ආවර්ති චලන කියන්නේ? උත්තේජ දිශාව ප්‍රතිචාර අතර තියෙන සම්බන්ධය. ඔව් සම්බන්ධයක් තියෙනවා නේ. උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා නම් සම්බන්ධතාවයක් තියෙනවා ඒ ආවර්ති චලන. මොකද තුන් ආවර්ති චලනයක් කියන්නේ? උත්තේජයක් හා ප්‍රතිචාරය අතර තියෙන සම්බන්ධය. අන්න හරි සම්බන්ධතාවයක් තියෙනවා නේ. උත්තේජයේ දිශාවකුයි ප්‍රතිචාරයේ අතර පොඩි ඍජු සම්බන්ධයක් කනෙක්ෂන් එකක් තියෙනවනේ සම්බන්ධතාවයක් තියෙනවනේ ඒක ආවර්ති චලන. තව පොඩ්ඩක් ඔක කියන්නකෝ සර්. ඒ කියන්නේ මෙහෙම. කියන්නේ මෙහෙම ඔන්න අහගන්න කොන මම දැන් පොඩි දෙයක් කියනවා අහගන්න. මම ගහ. මට හිරුවෙලිය මේ පැත්තෙන් එනවා. එතකොට මම මොකද වෙන්නේ? මේ මෙහෙ පැත්තෙන් විතරක් හිරුවෙලිය මම මෙහෙම ඉන්නේ නැහැ. මම පොඩ්ඩක් මේ පැත්තට මොනවා වෙනවද කියන්නේ මේ පැත්තට චුට්ටක්. නැමිලා මේ පැත්තට වර්ධනය වෙනවා නේද? මම මෙහෙම ඉන්නවා. හිරුවෙලිය දැන් මෙහෙන් එනවා. එතකොට මම මොකද දැන් මෙහෙටද යන්නේ මම? නෑ හිරුවෙලිය මෙහෙන් එනවනේ දැන් මම මොකද වෙන්නේ? මේ පැත්තට මොනවා වෙනවද? නැමෙනවා. දැන් මට කියන්නේ ඒ උත්තේජයේ දිශාවයි මන් දක්වපු ප්‍රතිචාරය අතර සම්බන්ධයක් තියෙනවද නැද්ද? ඒ කියපු එකේ. තියෙනවා. අන්න සම්බන්ධයක් තියෙනවා නම් කවුද? කවුද? ආවර්ති චලන. ආවර්ති. කතා දෙකක් නෑ ආවර්ති. කතා දෙකක් නෑ ආවර්ති. හිතන්න මෙහෙම. සම්බන්ධයක් නෑ. උත්තේජයේ කොහෙන් ආවත් කවන්නේ සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් නැත්තම් මොකද? සන්නම. ඔන්න හිතන්න මෙහෙම. පොහොට්ටුවක් තියෙනවා. මේ කවුද? පොහොට්ටු හිතන්න. ආලෝකය වැටෙනවා. කොහෙන් වැටුණා ප්‍රශ්නයක් නෑ. මෙහෙන් වැටුණාද කොහෙන් වැටුණා ප්‍රශ්නයක් නෑ. දිශාව වැඩක් නෑ. කොහෙන් හරි වැටෙන්නයි ඕනේ. වැටුණා මොකද වෙන්නේ? මල මොනවා වෙනවද? අන්න සම්බන්ධයක් නැහැ. කියන්නේ ආලෝකය මෙහෙන් වැටෙන්න ඕනද මෙහෙන් වැටෙන්න ඕනේ එහෙම නැහැ. කොහෙන් වැටෙන ප්‍රශ්න නැහැ. දිශාව වැඩක් නැහැ. මල ඒත් මොනවා වෙනවද? මල මොනවා වෙනවද? අන්න සම්බන්ධයක් නැත්තම් කවුද යා? සන්නමන චලන. සර් ඔව් කියන්නේ. ඉතින් මේ හිරුවෙලිය වැටෙච්ච ඉඳන් වලද පෙන්නේ. ඔව් මේ අහන්නකො. හරි. හිරුවෙලිය වැටෙන්න ඕනි. කියන්නේ උත්තේජයක් තියෙනවා. උත්තේජයේ හිරුවෙලිය. මොකක් බලපාන්නේ නැද්ද? මං කිව්වේ. දිශාව. ඒ කියන්නේ පොහොට්ටුව මෙහෙම නම් පොහොට්ටුවට හිරුවෙලිය වැටෙන්න ඕනේ. හිරුවෙලිය වැටෙන්නේ නැත්නම් පොහොට්ටුව පිපෙන්නේ නැහැ. හිරුවෙලිය වැටෙන්න ඕනි. හැබැයි වැටෙන මොකක් බලපාන්නේ නැද්ද? හයියෙන් කියන්න. දිශාව තමයි බලපාන්නේ. දිශාව ඕනේ. තේරෙනවද කියන දේ? ඔව්. හෙලංග හොද යන්නේ මේ ප්‍රශ්න අහන්න. දිශාව බලපාන්නේ නැහැ හෙලංග. උත්තේජය ඕනේ. දිශාව කොහෙන්ද බලපාන්නේ? හැබැයි අනිත් ඒවායි දිශාව ඕනේ. උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර කනෙක්ෂන් එක සම්බන්ධයක් තියෙනවා නම් එයා කවුද? ආවර්ති චලන. උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර මේ සම්බන්ධයක් නැත්නම් එයා කවුද? සන්නමන චලන. හරි. අම්ම මට විනාඩිය දෙන්න වතුර පොඩ්ඩක් බීලා එනකම්. මේ ටක් ගාලා දාන්න ශාක චලන කියලා. දාලා ඉවරයි කිය. මට විනාඩියක් දෙන්න ඕනේ.
හැරෙනවා. හැරෙනවනේ හැරෙනවා. ඔයා සාක චලන කියලා දැම්මද මාතෘකාව පුතාල? ඔව් සර්. ලියන ප්‍රශ්නයක් නේ. අපි අද දවසේ ප්‍රශ්න කීයක් ලියුවද? 6ක් සර්. දැන්ට 6ක්. දැන් 7 කියලා දාලා මේ කියන්නේ. ශාක චලන ප්‍රධාන වර්ග දෙකකි. ඒ මොනවාද? ශාක චලන ප්‍රධාන වර්ග දෙකකි. ඒ මොනවාද? ඔව් සර්. තමයි ලියුවද ශාක චලන ප්‍රධාන වර්ග දෙකකි ඒ මොනවාද කියලා ලියන ආන්සර්ස්. ලියුවා. ආන්සර් එක ලියුවද මොනවාද තමයි ශාක චලන ප්‍රධාන වර්ග දෙක? කියන්නේ දැන් ප්‍රශ්න නෙමෙයි. දැන් දාන්න මාතෘකාව ලොකුවට සයිස් එක. ලොකුවට දාන්න මාතෘකාව ආවර්තී චලන. දාන්න මාතෘකාව පොතේ. ආවර්තී චලන. දැම්මද? දැන් දැන් හෙලංක මට කියන්න පාඩම් කරනවද හෙලංක? සාමාන්‍ය සයන්ස්. ඔව් සර්. ගිය සතියේ උගන්වපු එක පාඩම් කරාද? ටිකක්. ටිකක්. පාඩම් කරන්න ඕනේ හොඳට. හරිද? මොකද මම අනිවාර්යයෙන්ම පුතේ ප්‍රශ්න අහනවා. දැන් රෙකෝඩින් බලන පුතාලට කියන්නේ මේක තියෙන ප්‍රශ්න මැසීමක් තමයි. මේක වාර වැඩි අර ඔබද ලක්ෂපති වගේ තමයි. එළිම ප්‍රශ්න එක තමයි යන්නේ මැච් එක. ප්‍රශ්නම අහන. ඒ නිසා ඒ කියන්නේ අහනවා කියන ගොඩාක් ඒවා අහන්නේ නැහැ. ගිය සතියේ උගන්වපුවා මේ සතියේ ආයෙත් සුපිරියට ඕනේ. හරි. මට කියන්නේ පහන්දි පාඩම් කරාද? ඔව් සර්. හොඳට පාඩම් කරා. එහෙම. ඔව් සර්. ඔව් very good. නෙතුම් පාඩම් කරන්නේ නෙතුම්. සර් මේ දවස් ගෙන මෙලෝඩියක් කරන්න උනා ඉස්කෝලේ මැච් එකක් තියෙනවා ටෙස්ට් මැච් එක. උනේ බිග් මැච් එක. හරි කමන්නේ පාඩම් කරන්න හොඳයි. හරි. හරි මේ දැන් මම කිව්වා දාගන්න කියලා ආවර්ති චර. දැම්මද නැද්ද? දැන් 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 හිතන්න මම කියලා ඔයා ඔයා හිතන්න බොරුවට. මගෙන් අහනවා සර්. හැබැයි මම ගියේ පන්ති මම ඉන්නේ ඉස්සේ මම කියලා ඇති. මම ගියේ පන්ති සර්. සයන්ස් ගියේ පන්ති සර් හරි වසයි. මාර වසයි. වසයි කියන්නේ මූන්ට ගහන කම්බුල් පාරවල් සෑහෙන්න. මාර වස සර් කෙනෙක්. නමුත් ඒ සර් නිසා තමයි අද විද්‍යාව ගොඩ ගිහලා තියෙන්නේ. අද මම විද්‍යාව උගන්වන්නේ තේ සර්ට පින් සිද්ධ වෙයි. හරිද? තාමත් දක්ෂ ගුරුවරයෙක් සෙන්ට් පීටර්ස් කොලෙජ් එකේ හිටියේ. හරිද? ඔනේ සර් මෙහෙම ගන්නවා මයික් එක. මෙහෙම ගන්නවා මයික් එක. නැගිටතර කට්ටිය. නැගිටතර. අහනවා කෙලින්ම ආවර්තී චලන කියන්නේ මොනවද? කියනවා කරුවට හරි කියා ගන්න බැරි වුණොත් ඉවරයි. දැන් ඉවරයි කියන්නේ. සර් ඉතින් ගහන මූන්ට කම්බුල් පාරවල් 10ක් විතර කන්නවා. වසයිය. මට තාම මතකයි මම එකපාරක් ඇහුවා නම් වසනේ. ඒ ආවර්ති චලන කියන්නේ මොකක්ද? හොඳට පාඩම් කරලා ඉන්න. මම කෙලින්ම කිව්ව උත්තරේ. මොකද ආවර්ති චලන කියන්නේ මොකක්ද? හරියටම කිව්වා. සර් උත්තේජයේ දිශාවයි උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතරස ඍජු සම්බන්ධයක් තියෙනවා නම් ආවර්ති චලන. සකලෙ මම බැලුවා පට්ටයි ගන්න. එච්චරයි ඒක. මම සගේ නම කියන්නේ නැහැ. ඉතින් සෙන්ට් පීටර්ස් කොලෙජ් කිව්ව ගමන් ඉතින් දන්නවා කවුද කියලා. ශාන්ත තීතල විද්‍යාලය දැන් උගන්වන්නේ නැහැ සර්. රිටයර් වෙලා ඉන්නේ. පට්ට වැඩි. නවා කියන්නේ වෙයිද? අම්බෝ බෑ. නම කියන්න බෑ. ඔබ වයින්වල ගියොත් මලවල කේස් නේ. නේද? අර ආරංචි. හරි. මොනවද ආවර්ති චලන කියන්නේ? උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර ඍජු සම්බන්ධයක් තියෙනවා නම්
අපි කියනවා මොන චලනද? ආවර්ති චලන. පැහැදිලිද කියන දේ? කවුද පහන්ති පැහැදිලි නේ? අවුලක් නැහැ නේද? පැහැදිලි අපේ නේ ආවර්ති චලන කියලා අපිට දැන් තරුවන් දාලා යනවා. දැන් ප්‍රශ්නයක් නෙමෙයි නිකන් නෝට් එක ලියන්න. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් පවතී නම් ආවර්ති චලන වේ. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් පවතී නම් ආවර්ති චලන වේ. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් පවතී නම් ආවර්ති චලන වේ. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් පවතී නම් ආවර්ති චලන වේ. හරිද ලිව්වද? ලිව්වා. දැන් මේ අහන්න පොඩ්ඩක්. අහන් ඉන්න. හොල්ලෝ. බලන්න. පුතා බෝඩ් එක බලන්න. මම බලන්න. මොන බලන්න බෝඩ් එක. හිතන්න මේකේ උත්තේජය කියලා. මොකද මේකේ? උත්තේජය. බලන්න. ඔයාලා අවධානයෙන් ඉන්න වෙන වැඩ කරන්න එපා. සම්මා සතියේ ඉන්න ඕන. බලන්න බෝඩ් එක. පුතේ මේ උත්තේජය. හිතන්න උත්තේජය එන්නේ මෙහෙන් කියලා. බොරුට හිතන්න. උත්තේජ දිශාව කොහෙද? උත්තේජ දිශාව මෙහෙන්. ප්‍රතිචාරයත් ඒ පැත්තටම වෙනවා නම්. ප්‍රතිචාරයත් ඒ පැත්තටම වෙනවා නම් අපි ඒකට කියනවා ධන චලනයක්. මොන චලනයක්? ධන චලනය. ඒ කියවස පොඩ ආය කියන්නේ ඒක මෙහෙමයි. හිතන්න. මම ගහක් ආලෝකයේ මෙහෙන් එනවා මෙහෙන් එන්නේ ආලෝකය මම ප්‍රතිචාරය දක්වන්නේ කොහෙද? මමත් ඒ පැත්තටම යනවා. මේ ගන්න බෑ. මමත් ඒ පැත්තටම යනවා නම් ඒක මොන චලනයක්ද? ධන චලනය. ඒ කියන්නේ උත්තේජයේ දිශාව පැත්තටම ප්‍රතිචාරය දක්වනවා නම් ඒක මොන චලනයක්ද කියන්නේ? ධන චලනය. අනිත් එක කියන්නේ උත්තේජ කියන්නේ ඒ චලන ආවර්ති චලන කියලා කියනවා. ඔව් ආවර්ති චලන. මේ අහන්න මම දැන් උගන්න ආවර්ති චලන. පුතේ අහන් ඉන්න. දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ආවර්ති චලන කියන්නේ මොකක්ද සර්? උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර සම්බන්ධතාවයක් තියෙනවා නම් ආවර්ති චලන. හරි. දැන් මේ මොකද මේ කියන්නේ? ආවර්ති චලන වර්ග දෙකකට වෙනවා. මොකද වර්ග දෙක? සමහර ආවර්ති චලන වෙන්නේ උත්තේජයේ දිශාව එන පැත්තටම ප්‍රතිචාරය මොනවා වෙනවද? දිශාව එන පැත්තටම ප්‍රතිචාරය දක්වනවා. දිශාව එන පැත්තටම ප්‍රතිචාරය දක්වුවොත් ඒක ධන චලනයක්. මොන චලනයක්ද? ධන චලන. ධන ලකුණු. ධන චලන. කියන්නේ ධන චලන. වෙන විදියක් කියන්නේ උත්තේජයනෝ මෙහෙම. මෙහෙන් එන්නේ. මම මෙහෙට නෙමෙයි යන්නේ අනිත් පැත්තට යනවා. මේ පැත්තට ඒක මොකක්ද? මොන චලනයක්ද? කියන්නේ විනාශ. මම ලොකුවට ඇඩ්වාන්ස් විදිහට හිතන්න ඕනේ නැහැ ඔබි. ඔයාලා 9 වසරනේ. මේකම උසස් පෙළක් තියෙනවා. ලොකුට හිතන්න ඕනේ නැහැ. නොර්මල් එකට ගමු. මොන්න මට කියන්න. උත්තේජයේ එන පැත්තටම ප්‍රතිචාරය දැක්වුවොත් ඒක මොන චලනයක්ද? පහන්දි. පහන්දි. උත්තේජයේ එන පැත්තටම ප්‍රතිචාරය දැක්වුවොත් මොන චලනයක්ද? ධන චලන. උත්තේජයේ එන පැත්තට නෙමෙයි වෙනත් පැත්තකට ප්‍රතිචාරය දැක්වුවොත් ඒක මොන චලනයක්ද? ධන චලන. එහෙනම් ලියන්න කෝකල් ලියලිමු. දැන් මොකද ආවර්ති චලන කියන්නේ? උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර මොකක්ද තියෙනවද? සම්බන්ධය. ලියන්න මෙහෙම ඊළඟ කරුව. උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය ඇති කරයි නම් උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය ඇති කරයි නම් උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය ඇති කරයි නම්
උත්තේජයේ දිශාවටම ප්‍රතිචාරය ඇති කරයි නම් කියන ධන චලනයකි. ධන චලනයකි. ලියුවද? ඔව් හරියට පොඩි ඊළඟේ. උත්තේජයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනයක් ඇති කරයි නම් උත්තේජයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනයක් ඇති කරයි නම් උත්තේජයේ දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට චලනයක් ඇති කරයි නම් ලිව්වද? එය ඍණ චලනයකි. එය මොන චලනයක්ද කියන්න? ඍණ චලනයකි. හරි. ලීලි ඉවරද හෙලංක? ඉවරයි. මට කියන්න උත්තේජ දිශාවටම ප්‍රතිචාරය දක්වුවොත් එයා මොන චලනයක්ද? ධන චලන. උත්තේජ දිශාවට නෙමෙයි අනිත් පැත්තට දැම්මොත් එයා කවුද? ඍණ චලන. ඍණ චලන. හරි. මේ බලන්න දැන් හොඳේ. බෝඩ් එක දිහා බලන්න. හොඳට බලන්න. මම අහන ප්‍රශ්නයක් කට්ටිය. බලමු කට්ටිය අවධානයෙන් ඉන්න කියලා. මම දැන් ශාක චලන වර්ග දෙකේ මොකක් ගැනද ඔය කී ඉන්නේ? ආවර්ති චලන. අන්න ඔන්න දැන් මොකද සම්මාසබේ පාට්ට ලේසි යන්නේ මේක. මාර ලේසි මේක. ඔන්න බලන්න. ඔන්න පාඩම ඉවරයි. පාඩම ඉවරයි. ඔන්න බලන්න. බෝඩ් එක බලන්න. වෙන වැඩ කරන්නේ නැහැ. ආවර්ති චලන. දරුවනේ ආවර්ති චලන මට බෙදන්න පුළුවන් වර්ග කිහිපයකට. ආවර්ති චලන වර්ග තියෙනවා හරි. මොනවද වර්ග? එකක් බලන්න. කියන්නේ කොකිය ප්‍රභාවර්ති. ප්‍රභාවර්ති. මොන වර්ති? ප්‍රභාවර්ති. බලන්න. ආවර්ති මේක කියද්දි බලන්නේ නම නැද්ද? ප්‍රභාවර්ති. එනවනේ. ප්‍රභාවර්ති. නැද්ද? ඔව්. ප්‍රභාවර්ති. බලන්න දෙවෙනි එක. क्या देवनी को ජලාවර්ති. जलावर्ती जलावर्ती को क्या नहीं लगे ස්පාවා. कहाँ स्पर्शावर्ती। स्पर्शावर्ती क्या ස්පර්ශාවාර්ති. स्पर्श करा स्पर्शावा मान तावे का क्या नहीं लगे ගුරුත්වාර්ති. आम्बो आम्बो गुरुत्वावर्ती क्या ගුරුත්වාර්ති. को अनिता කියන්නේ නැහැ දැන් මේක පහන් කියන්න ඕනේ गुरुत्वावर्ती। අන්න හරි ගුරුත්වාවර්ති නේ ගුරුත්වාවර්ති ඒක විතරක් දෙකකට බෙදුවා පේනවා මොකද ධන ඍණ දැක්කද එන කියලා දෙනවද පට්ට ලේසි කියලා දෙනවා ඔයාලට තේරෙයි බලන්න අන්තිමට තමයි මරුවා පට්ට සිරායක බලන්න ඊළඟේ මේක මරුවා කියන්නේ ඊළඟ මොකද රසායනාවර්ති. රසායනාවර්ති අන්න දැන් මේ ගෙදරින් එකේ පොඩ්ඩක් රැප් එකක් වගේ කියන්න ඕනේ බලමු
ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශාවර්ති, ගුරුත්වාවර්ති, රසායනාවර්ති. ඒ ඔක්කොම වර්ති කියන්නේ කවුද? ආවර්ති චල. දැන් මම හැමෝටම අවස්ථාව දෙනවා. එලංක බලාගෙන කියන්න මේ පහ. ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශාවර්ති, ගුරුත්වාවර්ති, රසායනාවර්ති. very good. කියන්න බලන්න පහන්දි. ප්‍රභාවර්ති ජලාවර්ති ස්පර්ශාවර්ති ගුරුත්වාවර්ති රසායනාවර්ති. නෙතුමුත් කියන්න. නෙතුමු ඉන්නව නේද නෙතුමු? හරි කමන්න. මොනවද? ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශාවර්ති, ගුරුත්වාවර්ති, රසායනාවර්ති. බලන්න ටී ආවර්තිච ලේසි පට්ට ලේසි ඔන්න බලන්න මම ඔක්කොම එකපාර කියනවා. ආට ලේසි. ළමයි ප්‍රභා කියන්නේ කාටද? දන්නවද? ප්‍රභා කියන්නේ කාටද? හිරුවෙලියට පට්ටන්න හරි. හරියටම කිව්වා. ප්‍රභා කියන්නේ හිරුවෙලියට. අපි ඉස්කෝලේ හිටිය ඉස්සර ටීචර් කෙනෙක්, ඉංග්‍රීසි ටීචර් කෙනෙක්, පොත දක්ෂ ටීචර් කෙනෙක් ටිකක් වසයි. ප්‍රභා මිස්. හැබැයි ප්‍රභා මිස් කියන්නේ කාටද? ප්‍රභා කියන්නේ මිස්ටර් ප්‍රභා වුණා නම වුණාට ප්‍රභා කියන්නේ ආලෝකයට. ප්‍රභා කියන්නේ කාටද පුතේ? ආලෝකය. ආලෝකය. ඔයගොල්ලන්ගේ යාළුවෝ ඉන්නවා නම් ප්‍රභා කියලා අන්න නම කියන්න. එයාට ආලෝකය. හිරුවෙලියට තමයි ප්‍රභා කියන්නේ. හරි. ජලාවර්ති. ජලා කිව්ව ගමන් මම කවුද ජලාවර්ති කියන්නේ? ජලය. ස්පර්ශාවර්ති කියන්නේ ස්පර්ශය වගේ සීන් එක. තේරෙනවද? ස්පර්ශාවර්ති ඔක පටල ගන්න ඔක චුට්ටක් බටලන. හොඳ ස්පර්ශාවර්ති. මේ ගුරුත්වාවර්ති කියන්නේ කාටද අප්පා? ගුරුත්වාවර්ති කියන්නේ පොළොවට. කියන්නේ ගුරුත්වාවර්ති කියන්නේ පොළොව. මේව හිතන්න ගුරුත්වාවර්ති පොළොව. රසායනාවර්ති කියන්නේ රසායනික ද්‍රව්‍ය. මොකක් හරි කිමිකල් එක. රසායනික ද්‍රව්‍ය. ඔන්න අහගන්න මම උදාහරණ කියනවා. හොඳයි. බලන්න. ප්‍රභාවර්ති. ඔන්න ප්‍රභාවර්ති චලනයක් කියනවා ගහක. මොකද ප්‍රභාවර්ති? ප්‍රභා කියන්නේ හිරුවෙලිය. ඔන්න හිරුවෙලිය එනවා. හිරුවෙලිය දෙසට. හිරුවෙලිය එන පැත්තට ශාකයක් නැමෙනවා නම් ශාකයක කද හිරුවෙලිය එන පැත්තට නැමිලා වර්ධනය වෙනවා නම් මේ හතරෙන් මොකක්ද ඒක? ස්පර්ශාවර්ති. අන්න බොරු කියනවා. හිරුවෙලිය ඇවිල්ලා මේ ගහ ඇල්ලුවද? මොකක්ද එන්නේ? ප්‍රභාවර්ති කියන්නේ ප්‍රභානේ අප්පා. ඔන්න මම ආයෙත් කියනවා. ශාකයක කද කොටස හිරුවෙලියේ එන පැත්තට වර්ධනය වෙනවා නම් ඒක චලනයක්. මොන චලනයක්ද? ප්‍රභාවර්ති චලනය. ප්‍රභාවර්ති චලනය. මම වාගේ අහන්න අපිට ඒ ප්‍රභාවර්ති කියන්නේ. චලනයක්. මොකක්ද ප්‍රභාවර්ති චලනය? ශාකයක කද කියන්නේ හිරුවෙලියේ එන දෙසට වර්ධනය වී. දැන් මම මෙහෙන් හිරුවෙලිය આવොත් මොකද වෙන්නේ? මම ඒ පැත්තට නැමිලා වර්ධනය වෙනවා. එහෙනම් ඒකත් මොකද්ද? ප්‍රභාවර්ති චලනය. අම්මට එනම් පහන්දි කියන්නේ මොකද්ද ප්‍රභාවර්ති චලනයකට උදාහරණයක් කියලා? හිරුවෙලිය වැටෙන දිශාවට නැමෙනවා. ඔව්නේ. ශාකයක කද නැමී වර්ධනය වීමනේ. හිරුවෙලිය එන පැත්තට ශාකයක කද නැමී වර්ධනය වීම සහ ප්‍රභාවර්ති චලනය. අපි ඔන්න ඒක ඉවරයි. එනවා ජලාවර්ති. ජලා කිව්වම කවුද? ජලය. එහෙනම් ජලාවර්ති චලනයක් කියන්නේ ජලයේ තියෙන තැනකට ගහක මුල් මොනවා වෙනවද? මුල් ටික. මුල් ටික ජලයේ තියෙන තැනට මුල් ජලයේ තියෙන දෙසට මොනවා වෙනවද? වර්ධනය වෙනවා. අර මම කලින් කිව්වේ ජලයේ තියෙන කොයි හරි තැනක් පොළවේ මුල් මොකද කරන්නේ? මුල් ඒ ජලයේ දෙසට වර්ධනය වෙනවා. ජලය හොයාගෙන ජලයේ දෙසට වර්ධනය වෙනවා. එහෙනම් මොකක්ද මේ වචනේ කියන්නේ? මොන වර්තිද? ජලාවර්ති. අහන්දේ හිටියේ හෙලංක? ඔව්. දැන් මම අහනවා උදේ. ශාකයක මුල් ජලයේ දෙසට වර්ධනය වීම මේ පහෙන් මොකටද වැටෙන්නේ? ජලාවර්ති. ශාකයක කද හිරුවෙලිය දෙසට නැමී වර්ධනය වීම මොකද ඔය සෙට් එකේ? ප්‍රභාවර්ති. ඔන්න ඊළඟ එක මොකද්ද? ස්පර්ශාවර්ති. ඔක පොඩ්ඩක් වෙනස්. පුතේ කරවිල දන්නවනේ කරවිල. එතකොට ඔය වැල් දොඩම් ෆැෂන් දන්නවනේ. බලවා කියන්නේ වැල් දොඩම් කරවිල වගේ ඒවා බලන්න ඒවා වැල් જાතිනේ. ඒවා තියෙනනේ පොඩි අර කෙන්දක් වගේ එකක්. ඒක නේද මොකක් හරි පදුරක් වටා ආධාරකයක් වටා එතිලානේ ගමන් කරන්නේ.
ස්පින් එක වගේ එක නේද? අන්න හරි ස්පින් එක වගේ කියන්න තියෙන්නේ. ඒ වගේ ශාක මොනවද මං කිව්වේ වැල්ඩොඩම් කරවිල වගේ ශාක ආධාරකයක් වටා එතිලා ගමන් කරන එක මොන වර්තී කියලාද අපි සලකන්නේ කියන්න හයි. ස්පර්ශාවත්. ස්පර්ශා වර්තී කෝ හයියෙන් කියන්නේ. ස්පර්ශාවත්. හරි. ඔන්න මං යනවා ඊළඟ එක. මොකද්ද? ගුරුත්වාවර්ති. ගුරුත්ව කිව්වේ කවුද? ගුරුත්ව කිව්වේ මං කිව්වා හිතන්න කියලා. ගුරුත්ව කියන්නේ කවුද? බිම. බිම පොළොව. ඒකෙත් දෙකයිනේ. මේ ධන කියන්නේ මොකක්ද? දැන් දාන්න ධන චලනයක් කියන්නේ. පොළොව දෙසටම යනවා නම් ඒක ධන. ඒ උත්තේජ දිශාවටම ප්‍රතිචාරය දක්වන එක ධන. පොළොව දෙසට නෙමෙයි පොළොවේ උඩට යනවා නම් ඒක කවුද? ඍණ. එහෙනම් ඔන්න බලන්න මම කියනවා. බලන්න බෝඩ් එක. ධන ගුරුත්වාවර්ති එකක් කියන්නේ. ධන ගුරුත්වාවර්ති එකක් කියන්නේ. මම එකක් කියනවා. ශාකයක මුල් කොහෙට යනවද? පොළොව දෙසට යනවා. ශාකයක මුල් පොළොව දෙසට යන එක ධන කවුද? ගුරුත්වාවර්ති. ඔව් කියන්නේ. මේ සමාවචාක තියෙනවද බිමද කියන නිසා. මුල මං අහන්නේ මුල් පුතේ. කබයයි කද බිමදික යනවා. ඇත්ත කද බිමදික යනවා. මුල් ටික මොකද වෙන්නේ? මුල් ටික පොළොව ඇතුළට යනව නේද? ඔව්. ශාකයක මුල් පොළොව දෙසට යනවා නම් ඒක ධන ගුරුත්වාවර්ති. හැබැයි අනිත් පැත්ත සමහර ගස්වල කද කොහොමද යන්නේ? කද පොළොව තුලද යන්නේ? පොළොවේ උඩටද යන්නේ? උඩට. ඒක ගුරුත්වාවර්ති. හැබැයි ඒක මොකක්ද? ඍණ ගුරුත්වාවර්ති. ඒක මොකද ඍණ ගුරුත්වාවර්ති කියන්නේ? ශාකයක කද පොළොවෙන් ඉහළට වර්ධනය වීම. ශාකයක කද පොළොවෙන් ඉහළට වර්ධනය වීම ඍණ ගුරුත්වාවර්ති. ධන ගුරුත්වාවර්ති කවුද? අවදකද සර්. කවුද ධන ගුරුත්වාවර්ති? මුල් ශාකයක මුල් පොළොව තුලින් ගමන් කරයි. ඔන්න දැන් මම ප්‍රශ්න අහනවා. මොකද? ප්‍රභාවර්තියක් කියන්නේ හිරුවේ වදින දිශාවට ශාකය නැවිලා වර්ධනය වේ. අන්න හරි. හිරුවේ එන පැත්තට ශාකය නැමිලා වර්ධනය වෙන එක ප්‍රභාවර්ති. ජලාවර්තියක් කියන්නේ ශාකයේ මුල් ජලය දෙසට ගමන් කිරීම. පට්ටලේසි. ස්පර්ශාවර්තියක් කියන්නේ කරවිල වැල්දොඩම් වැනි ශාක පහුරක් වටා ආධාරකයක් වටා එතිලා ගමන් කිරීම. ගුරුත්වාවර්තියකේ ධන ගුරුත්වාවර්තියක් කියන්නේ ශාකයක මුල් පොළොව දෙසට ගමන් කිරීම. ඍණ ගුරුත්වාවර්තියක් කියන්නේ ශාකයක මුල් හොඳ ඉහළට වර්ධනය වේ. ශාකයේ කද ඉහළට වර්ධනය. දැන් මෙයා මම කියනවා. ඔව් කියන්න. හඳ නෙමෙයි කිව්වේ මුල් කියලා. ඍණ ගුරුත්වාවර්ති මං කිව්වේ. ධන ගුරුත්වාවර්ති හරි. ශාකයක මුල් පොළොව දෙසට යනවා නම් මුල පොළොව දෙසට යනවා. මුල පොළොව දෙසට යනවා නම් පොළොව ඇතුළට යනවා නම් පොළොව මේක පොළොව ඒක ධන ගුරුත්වාවර්ති. හැබැයි කද යන්නේ කොහොමද? පොළොව ඇතුළට නෙමෙයි. පොළොවෙන් කොහෙටද? උඩටනේ. එතකොට එයා කවුද? ඍණ ගුරුත්වාවර්ති. ඒ කියන්නේ මෙහෙමනේ පුතේ උත්තේජයේ පැත්තටම ආවොත් ධන උත්තේජයේ පැත්තටම අනිත් පැත්තට ගියොත් කවුද ඒක? ඍණ. එහෙනම් කවුද ඍණ ගුරුත්වාවර්තියකට උදාහරණ වුනේ? ශාකය කාන්දෙන් උඩට ගමන් කිරීම. පොළොවේ උඩට ගමන කිව්වා. දැන් මෙයා මං කියලා දුන්නාද? නෑ. අර එයා මරු වැඩියා. ඒක ඇත්තම කේස් එකක්. මොන එයා මං උගන්වන්න යනවා පොඩ්ඩක් බලාගන්න. මොනද මේ වැඩේ නවත්තන්න ඕනේ යා. දැන් මොකද මම උගන්වන්නේ? රසායන ළමයි පවලෙන් හද්ද කැට චිත්‍රයක් අදිනවා. ගලවන් අදි කැට චිත්‍රයක් අදින කියන්නේ මේ දැන් ටයිමින් එකත් එක්ක වෙලාවත් එක්ක කැට චිත්‍රයක් අදින්න. හිතන්න මම මේ අදින්නේ මලක් යයි හිතන්න. මොකද්ද හිතන්නේ? මලක්. හොදේ දැන් වෙන විදිහට හිතේ. අයියෝ hina වෙන්න එපා හොදේ. මලක් යයි හිතමු. මොකද්ද හිතන්නේ? මලක්. හොදේ මලක් යයි හිතන්න හොදේ. හරි කැටයි මම දන්නවා කැටයි කියලා. නමුත් මලක් යයි අපි හිතමු. ඔන්න පුතේ මල. සමේක මලක්ද සමේක අදී. ඔව් මලක්. මම දන්නවා හරි කැටයි. මම පිළිගන්නවා කැටයි කියලා. also යන්නේ. මලක් අයියෝ. මලක්ද සමේ? මල සමනලෙක් වගේ. කමන්නේ මලක් යයි හිතමු කොහේ? හරි පොඩි කැටයි වැඩි හරිද? හරි කැටයි මම දන්නවා කැටයි කියලා.
නමුත් පුතේ මලක් කේස් හිතමු. ඔයාලට මතකද 7 වගේ ඉගෙන ගත්ත මලේ කොටස් නම් කිරීම පොඩ්ඩක් මතකද ලාවට? ඔව් සර්. අන්න හරි. ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්නකෝ. මේ මලේ තියෙනවා පුතේ මෙන්න මෙහෙමයි. හරි මේ මම පොඩි දෙයක් උගන්වන්නේ. හරි දැන් අච්චු පුතේ නිකන් විතර දාන්න ඕන අහගන්න. පොඩ්ඩක් බලා ගන්නකොට මේ මලේ මේ ඩොට් එකක් වගේ තියෙන ඩොට් එකක් වගේ තියෙන එකට අපි කියනවා නෑ පරාග දාණිය කියන්නේ. පරාග දාණිය කියන්නේ හරියට පරාග දාණිය. මෙන්න මෙතන පුතේ අපි කියනවා කලංකය. මෙතන කියනවා මොකද්ද? කලංකය. ඔක්කොම නම් කරන්න යන්නේ වැඩක් නැහැ. මෙන්න මේකට අපි කියනවා ඩිම්බ කෝෂය. මොන කෝෂය? ඩිම්බ කෝෂය. ඔය ඩිම්බ කෝෂය ඇතුළේ ඉන්න පුතේ ඩිම්බ කියන අය. මොනවද? ඩිම්බ. ඔන්න මම එකක් අන්ද. මේ නිල් පාටට පෙන්නන්නේ කවුද? ඩිම්බ. එයා තමයි මලේ ඉන්න ගැහණු කොටසක්. එයා මොන කොටසක්ද? ගැහණු සත්ත්ව. ඔව් ගැහණු සතෙක් නෙමෙයි මල හොදේ ගැහණු කොටස. සමහර මල් තියෙනවා ඒ මලේ ගැහණු කොටසුත් ඉන්නවා මොන කොටසුත් ඉන්නවා. පිළිමේ කොටසුත් පිළිමේ කොටසක් තියෙනවා. හරිද? අපේ එහෙම තියෙනවා. අපේ මොනේ පිළිමේ නම් පිළිමේ ගැහණු නම් ගැහණු නේ. ඒක තේරෙනවනේ මල් වල එහෙම නෑ. මල් වල සමහර මල් තියෙනවා පිළිමේ කොටසුත් තියෙනවා මොන කොටසුත් තියෙනවා. ගැහණු කොටසුත්. දැන් හොඳට අහගන්න ඔන්න අහගන්න. මෙයා කවුද මොන දානියද? පරාග දාණිය. ඔය පරාග දානියෙන් හදනවා මොකක්ද හදන්නේ? පරාග කියලා සෛලයක්. මොකක්ද හදන්නේ? පරාග. හයියෙන් කියන්නේ. පරාග. ඔය පරාග ඇහැට පේන්නේ නැහැ. හරිද? පරාග හදන්නේ කොහොමද? පරාග දානියේදී. ඔය පරාග දානිය පිපිරිලා ඇහැට පේන්නේ නැති ඔය පරාග ගිහිල්ලා තැම්පත් වෙනවා කොහෙද? පරාග ගිහිල්ලා කොහෙද තැම්පත් වෙන්නේ බලන්න. කොහෙද තැම්පත් වෙන්නේ? කලංකේ තැම්පත් වුණා. නෝ තැම්පත් වුණා. හිතන්න. මම මෙච්චර මේ ලොකුවට ඇඳලා ඕක පේන්නේ නැහැ ඔදි. පරාගේ ගිහිල්ලා කොහෙද තැම්පත් උනේ? පහළ කලංකේ. පරාග කියන්නේ ටිකක් මලේ පිරිමි කොටසක්. මොන කොටසක්ද? පිරිමි කොටස. අන්න තැම්පත් වුණා විතරයි මාර වැඩක් වෙනවනේ. මොකද්ද වෙන වැඩේ? මේකයි වෙන්නේ. මෙන්න ඉන්නේ කවුද මෙයා කවුද කියන්නේ? ඩිම්බ. එයා විසින් පොඩි රසායනික ද්‍රව්‍යයක් කිමිකල් එකක් සුවඳක්. දැන් අපි සෙන්ටර් එකක් ගහන් යනවා කියලා හිතන්න. පර්ෆියුම් එකක් ගහන් ගියොත් يعني ස්ප්‍රේ කරගෙන පන්තියට ගියොත් ඔයාගේ සුවඳ දැනෙන්නේ නැද්ද කට්ටියට? දැන් අන්න ඒ වගේ මාර වැඩක් වෙනවා. පරාගයේ මෙතන තැම්පත් වෙච්ච ගමන් ඩිම්බය මොකද කරන්නේ? පොඩි රසායනික ද්‍රව්‍යයක් මොනවා කරනවද යා මෙහෙම? කිමිකල් එකක් හදලා උඩට යවනවා. පොඩි රසායනික ද්‍රව්‍ය. මොකද හදන්නේ? පොඩි රසායනික ද්‍රව්‍යයක් හදනවා. කවුද හදන්නේ රසායනික ද්‍රව්‍ය? ඩිම්බ. ඩිම්බේ හදලා කියනවා මාව සොයාගෙන එන්න කියලා. මොකද කියන්නේ? මාව සොයාගෙන. මාව සිංහලෙන් කියන්නේ නැහැ හොඳේ. මාව සොයාගෙන එන්න කියනවා. කොහොමද මේ මාව සොයාගෙන එන්න කියන්නේ? එහෙම කියන්නේ යා මේ ඩිම්බේ විසින් හදන පොඩි කිමිකල් එකක්. රසායනික ද්‍රව්‍යයක්. රසායනික ද්‍රව්‍යයක්. ඉතින් ඒක මාව සොයාගෙන ඉන්න වගේ එකක්. රසායනික ද්‍රව්‍යයක් හදනවා. ඒතකොට පරාගය බලනවා මේ කොහෙන්ද මේ කතා කරන්නේ? පරාගය මොකද කරන්නේ දැන්? අන්න මාව සොයාගෙන එන්න කියනවා. පරාගය දැන් කොහොම ඉන්නේ නැහැ. පරාගය දැන් ෂේප් එකේ හිමින් කාව හොයාගෙන යනවා. ඩිම්බ හොයාගෙන. අන්න වාරේ නැත්නම් පාළුවේ හිටිය මිනිස්සයා. අරයා මොකද උනේ? ඩිම්බය. ඩිම්බය අර රසායනික ද්‍රව්‍යයක් හදලා කියනවා මාව සොයාගෙන ඉන්න කියලා. අන්නේ රසායනික ද්‍රව්‍යයට දැන් මේ පරාගයේ ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙලා කාව හොයාගෙන යනවද කියන්නේ? ඩිම්බ හොයාගෙන. අන්න ඕක අපි කියනවා මොන වර්තිය? රසායනාවර්ති. රසායනාවර්ති. ඒක රසායනාවර්තියකට උදාහරණය මොකද්ද? පුෂ්පයක පරාග ඩිම්බ හොයාගෙන. අන්න ඩිම්බ හොයාගෙන. ඇත්තට කොහොමද වෙන්නේ? ඒක වෙන්නේ ඩිම්බය මගින් හදන පොඩි රසායනික ද්‍රව්‍යයක්. හදන උඩට යවන. උඩට යවල කියන්නේ මොකද්ද? ඇත්තට එහෙම කියන්නේ නැහැ උදේ. මුළු සිංහල කතා කරන්න පුළුවන්. සිංහල කතා කරන්නේ තේරෙනවනේ මම මේ ඔයගොල්ලන්ට මේ කතා වෙන්නේ කියන්නේ රසායන ද්‍රව්‍යයක් හදනවා හදලා කියන්නේ ඒක මාව සොයන් එන්න වගේ සීන් එක. එතකොට මොකද වෙන්නේ පරාගය පල්ලෙහාට මොනවා වෙනවද කියන්නේ? වර්ධනය. අන්න රසායනික ද්‍රව්‍ය එන පැත්තට පරාගය වර්ධනය වුණා. ඒක මොනවා වර්තියද? කියන්නේ රසායනාවර්ති. පැහැදිලිද කියන දේ? පහන්ති පැහැදිලිද? පැහැදිලි. ඔව් සර්. අවුලන්නේ. එහෙනම් මොකද රසායනාවර්ති චලනයේ උදාහරණය වෙන්නේ? පරාගය පුෂ්පයක පරාගයක් කවුරු දක්වා වර්ධනය වෙයි? කියන්නේ ඩිම්බය සොයා වර්ධනය වීම නේද? ඔව්ද නැද්ද? ඔව්. ආයෙත් දැන් ඔයාට නිපුණතාවයක් තියෙන්න ඕනේ, හැකියාවක් තියෙන්න ඕනේ.
මේ පහම කියන්න. අයියෝ දෙයක් නැහැ නේද? පුළුවන්ද කියන්නේ මේ පහම? උදාහරණ. මම අහන උදාහරණ. ප්‍රභාවර්ති උදාහරණයක් කියන්න. ශාකයේ ඉරියව්වේ වැටෙන දිශාවට නැමිලා වර්ධනය වෙනවා. ජලාවර්ති උදාහරණයක් කියන්න. ශාකයේ මුල් ජල දෙස ගමන් කිරීම. ස්පර්ශාවර්ති උදාහරණයක් කියන්න. ශාකයක් ආධාරයක් වටා වර්ධනය වෙනවා. කොමන වගේ ශාකද? කඩවිල පැෂන් ගුරුත්වාවර්තයගේ ධන ගුරුත්වාවර්තය එකක් කියන්න. පොළව දෙසට මුල් ඇදීලා වර්ධනය වෙනවා. ඍණ ගුරුත්වාවර්තය එකක් කියන්න. පොළවෙන් ඉහළ දෙසට ශාකයේ කඳ ගමන් කිරීම. very good. රසායනාවර්තය එකක් කියන්න. මලක පරාග මලක ඩිම්බවලට ඩිම්බ. වර්ධනය. මලක පරාග කවුරු හොයන එක? දීම සොයා යාම. හරි. දැන් මේ මට පොඩ්ඩක් කියන්න දරන්න නැතුව අපි අන්තිමට ලියපු තරුව කොහෙද ලියන්නේ? උත්තේජය දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවක් ඇති කරයි. නම් එය ඍණ චලනයකි. කාලිය ඊළඟ තරුව. යන ආවර්ති චලන පහත පරිදි වර්ග පහකට බෙදිය හැක. ආවර්ති චලන පහත පරිදි වර්ග පහකට බෙදිය හැක. දැන් පුතේ ලස්සනට මේම ආවර්ති චලනය කියලා දාලා පහකට බෙදන්න. ආවර්ති චලනය කියලා දාලා පහකට බෙදන්න. මොනවද පහ? ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශාවර්ති, ගුරුත්වාවර්ති දෙකක් දානවා. ධන ඍණ කියලා ඊට පස්සේ රසායනාවර්ති. ටක් කරලා පහකට බෙදන්න. ආවර්ති චලන දරුවනේ ඔය පහකට බෙදන් ටක් ගාලා ඉක්මන් කරන්න. ඉවරයි. කවුද ඊළඟට ඉවර කරලා උනාම කියන ටක් ගන්න. ප්‍රභාවර්ති, ජලාවර්ති, ස්පර්ශාවර්ති, ගුරුත්වාවර්ති, රසායනාවර්ති. හරිද? ඉවරයි. ආලියන් මෙහෙම. ඉහත සඳහන් ආවර්ති චලනවලට කරුදලිය. ඉහත සඳහන් ආවර්ති චලනවලට පහත ආකාරයට නිදසුන් ලිවිය හැක. ඉහත සඳහන් ආවර්ති චලනවලට පහත ආකාරයට නිදසුන් ලිවිය හැක. ඉහත සඳහන් ආවර්ති චලනවලට පහත ආකාරයට නිදසුන් ලිවිය හැක. කොහින්ද? පුතා විනාඩියක් දෙන්න. මේ අහන්න. දැන් මම මෙතන ධර්මනේ කියලා දැම්මා නේද? ඔව්. හැබැයි අනිත් හැමෝගෙම තියෙන පුතේ මේ අය විතරයි. මොන අය විතරද? ධනුම් විතරයි. ඇයි ඒක? ඉතින් ඒක තේරෙන්න ඕනේ. උත්තේජයේ දිශාවටම ඒගොල්ලෝ මොනවද කරන්නේ? ප්‍රතිචාරය ඇති කරනවා. මෙයාට විතරක් ධනන කියලා දෙකක් කියනවා. කියන්න දැන්. එලංක. උත්තරේ දෙන්න. උත්තර දුන්නා නේ. හරි. දැන් මේ ළමයි පුතා දැන් ඔන්න මම අච්චුපත පොඩ්ඩක් ෂෙයා කරනවා. ඔන්න පුතේ අච්චුපත. අන්න අච්චුපතේ දැන් පේනවද මේ සෙට් එක? ඔව්. මෙන්න මේ සෙට් එක දැන් විනාඩි 5ක් දෙන්නම්. ලියා ගන්න සෙට් එක දැන් ලියන්න. ලියන දරුණක් ගන්න.
ලස්සන ලියන්න මුතු කැටවල් නපුරේ. කියන අච්චුපතේ පේනවා ලියන්න. ඔව් පේනවා. මෙහෙම තියෙනකොට බෝඩ් එක හොඳට පේනවා. එහෙම තියෙනකොට බෝඩ් එක හොඳට පේනවා. හරි. හොඳයි. හරි සර්. ඉවරයි නේද? ආන්දර පුළුවන් දාගන්න ලියලා ඉවර නම් පුතේ සන් නමන චලන. කවුද දාන්නේ? සන් නමන චලන කියලා දාන්නකො පහන්දු. සන් නමන චලන. අනිත් පැත් කරලා ඉවරුනාම කියන්න. හදිසි නෑ ලියන්න හොඳේ.
ඉවරයි. පුතාලා දාගන්න මාතෘකාව සන්නමන චලන. හරි. ඉවරද? සන්නමන චලන කියලා දැම්මද? ඉවරයි. මොකද්ද පුතේ න සන්නමන චලන කියන්නේ? සන්නමන චලන කියන්නේ. දැන් අපි ආවර්ති චලන ඉවරයි දැන්. මොකක්ද සන්නමන චලන කියන්නේ? සන්නමන චලන කියන්නේ උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර මොකක් නැද්ද? ඍජු සම්බන්ධයක් නැහැ. අන්න හරි. ඍජු සම්බන්ධයක් නැති එක ලියමු මේම. එතකොට උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් නොමැති චලන උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයත් අතර ඍජු සම්බන්ධතාවයක් නොමැති චලන සන්නමන චලන වේ. උත්තේජයේ දිශාවත් ප්‍රතිචාරයක් අතර ඍජු සම්බන්ධයක් නොමැති චලන කියන්නේ ඍජු සම්බන්ධ සන්නමන චලන වේ. දෙවද ඔව්. ආවනේ දැන් පටල ගන්න නෑ ඔදි. අර වර්ති කියලා ආවේ ආවර්ති චලන. පුතේ සන්නමන චලනත් අපිට බෙදන්න පුළුවන්. දැන් සන්නමන චලනවල උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර මොකක්ද සම්බන්ධයක් තියෙනවද? හා උත්තේජය කෝණය ප්‍රතිචාරය දක්වන්න. හැබැයි දිශාවත් එක මොකක් නැද්ද? ඍජු සම්බන්ධයක් නැහැ. නේ උත්තේජයේ දිශාවයි ප්‍රතිචාරය අතර කනෙක්ෂන් එකක් ඍජු සම්බන්ධතාවයක් නැත්තම් පුතේ අපි කියනවා මොන චලනද? අයියෙන් කියන්නේ. සන්නමන චලන. සන්නමන චලන වර්ග කිහිපයක් තියෙනවා. බලන්න පළවෙනි වර්ගේ. නම් බටල ගන්න නැහැ හොදි. මොකද පළවෙනි වර්ගේ? ප්‍රභා සන්නමන. අන්න සිංහල. ප්‍රභා මොන නමද? සන්නමන. ප්‍රභා සන්නමන. කියන හයියෙන්. ප්‍රභා සන්නමන. බලන්න ඊළඟේ. ස්පර්ශ සන්නමන. ඊළඟ එක කම්පා සන්නමන. තව එකක් තියෙනවා නිද්‍රා සන්නමන. කවුද අපේ නිද්‍රා සන්නමන කියන්නේ මේ හතර හයි. ප්‍රභා සන්නමන, ස්පර්ශ සන්නමන, කම්පා සන්නමන, නිද්‍රා සන්නමන. දැන් ගොඩාක් ළමයිට වෙන දේ කියන්න. ගොඩාක් ළමයි ඕක පටල ගන්නවා කාත් එක්කද? කලින් හිටිය කාත් එක්කද? ආවර්ති. ප්‍රභා වර්ති හිටියා. හැබැයි පුතිය ප්‍රභා වර්තිත් එක්ක ප්‍රභා සන්නමනය මොනා කරගන්න එපාද? ප්‍රභා සන්නමනය මොනා කරගන්න එපාද කියන්නේ? කරගන්න එපා. ස්පර්ශා වර්ති හිටියා. ස්පර්ශා වර්තිත් එක්ක ස්පර්ශ සන්නමනය මොනා කරගන්න එපාද? පටල ගන්න එපා. කම්පා සන්නමන වෙන එකෙක්, නිද්‍රා සන්නමන වෙන එකෙක්. ඔන්න මම ඔය ටික කියන්න උදාහරණ. ලේසි සන්නමන. ඔන්න බලන්න ප්‍රභා සන්නමන ලේසි. මොකද ප්‍රභා සන්නමන කියන්නේ? හිරු එළියෙද්දි කොහෙන් ආව ප්‍රශ්නයක් නැහැ. මල් පොහොට්ටු මොනවා වෙන්න ගන්නවද? කියන්න. මල් පිපෙනවා. පුතේ මල් පිපීම මොන සන්නමනද?
ප්‍රභාසන්න. ඒකට හිරු එළියට පැත්තක් නැහැ. කොහෙන් ආවත් කමන්නේ මල පිපෙනවා. හිරු එළිය ඕනේ මල පිපෙනවා. මොන සන්නමනද? ප්‍රභාසන්න. ඊළඟ එක ස්පර්ශ සන්නමන. පුතේ නිදි කුඹ දැකලා දිනවද? නිදි කුඹ ගස්. ඒ නිදි කුඹ ගහේ කොළේ අල්ලන්න ස්පර්ශ කරන්න. ස්පර්ශ කරද්දි මොකද වෙන්නේ? කොළ ටික මොනවා වෙන්න ගන්නවද? හැකිලෙනවා. අන්න හැකිලෙනවා. එන ඒක මොන සන්නමනද? ස්පර්ශ සන්නමන. එන මම දැන් අහනවා. ස්පර්ශා වර්තියක් කියන්නේ. ස්පර්ශා වර්තියක්. මොකද ස්පර්ශා වර්ග ආධාරකයක් වටා අන්න හරි. පටල ගන්න එපා. very good. කරවිල වැල්දොඩම් වගේ ශාක ආධාරකයක් වටා එතන එක ඒ ස්පර්ශා වර්ති. ස්පර්ශ සන්නමනය කවුද? සන්නමනය කවුද? නිදි කුඹ පත්‍රයක් ඇල්ලුවම මොනවා වෙන එකද? හැකිලි. හිතන්න. ඔන්න නිදි කුඹ තියන පදුරක්. ඔයා දැන් අල්ලන්නේ නැහැ. නිදි කුඹ අල්ලන්නේ නැහැ. ඒ ළඟ ඉඳලා උඩ පයින්. අල්ලන්න එපා. ඒ ළඟ ඉඳලා උඩ පයින්. උඩ පයින් මොකද වෙන්නේ? පොළොව කම්පණය වෙන්නේ නැද්ද? කම්පණය වෙනවනේ. ඒත් ඇති පොළොව කම්පණය වුණොත් ඇති නිදි කුඹ කොළ ටික මොනවා වෙන්න ගන්නවද? කොළ ටික මොනවා වෙනවද කියන්නේ? හැකිලෙනවා. අන්න ඒක මොකටද වැටෙන්නේ? කම්පා සන්නම. කියන්නේ කම්පා සන්නම. ඔන්න ඊළඟ එක. නිද්‍රා සන්නමන කියන්නේ. ඔව්. හවස් කාලයේදී රාත්‍රී කාලයේදී හවස් කාලයේදී ඉබේම නිදි කුඹ කොළ හැකිලෙනවා. තව මොනවද හැකිලෙන්නේ? කතුරු මුණුංග කොළ. නේද? කතුරු මුණුංග කොළ හැකිලෙන්නේ නැද්ද හවස් කාලයේදී? හැකිලෙනව නේද? අන්න ඒවා මොන සන්නමද පුතේ? නිද්‍රා සන්නම. නිද්‍රා සන්නම. මේ බලන්න අච්චු පොත. අච්චු පොතේ ඔන්න ඔය සෙට් එකක් පුතේ වෙනම තියෙනවා දාලා. ඔයාලට පේනවද නැද්ද? ඔන්න දැන් මම හෝම්වර්ක් එකක් දෙනවා. හොඳයි මොකද හෝම්වර්ක් කියන්නේ? මේ සෙට් එක ලියන් එන්න ඕනේ උදා කියලා දාලා. පුළුවන් ද ලියන් එන්න? පුළුවන්. මේ සන්නමන ඔතේ පටල ගන්න නැහැ. අන්න මම ටික ලොක් කරන්න තව. අවදි. ඔය සන්නමන චලන ටික වෙනම මොනවා කරන් එන්න ඕනේද? කියන්න කෑ ගහලා. ලියාගෙන එන්න ඕනේ. හැබැයි පාඩම ඉවරද කියන්න තාම නෑ. විනාඩි 10ක චුට්ටක් තියෙනවා. විනාඩි 10ක් වගේ. අපි ඒ ටික ලබන සතියේ කරමු. එතකොට පාඩම ඉවරයි. ඊට පස්සේ සතිය අපි මනු ටිකක් උගන්වනවා. උගන්වන ටික. ඊළඟ සතිය අපි උගන්වනවා නියම ටිකක්. නියම ටිකක් අපි උගන්වනවා මේ පෘථිවිය හැදිච්ච විදිය ගැන. දෙයියන්ගෙන්ද හැදුනේ කොහොමද හැදුනේ කියලා උගන්වනවා. හොඳයි. ලස්සන පාඩමක්. පෘථිවියේ සම්භවයෙන් දෙන පාඩමක්. නියම පාඩමක්. අර ඕක ලියන් එන්න ඕනේ. පුළුවන්ද බයිද? පුළුවන් නේද? පුළුවන්. හරි. මම ලබන සතියේ ප්‍රශ්න අහනවා. මම පොඩි පේපර් එකකුත් දෙන්න ලබන සතියේ වෙද්දි. හරිද දරුවෝ? චූටි පේපර්. මේ පාඩම් දෙකෙන්මද? ඔව්. මේ පාඩමෙන් දෙන්න. මොන පාඩමෙන් දෙන්නේ කියන්නේ? මේ පාඩම්. මේ පාඩමෙන් දෙන්න. හරි. ළමයින්ට ඔක ලියලා ටිකක් ගන්න ඕනද? මොකද්ද පුතා ඇහෙන්නේ? පේපරේ print out ගන්න ඕනද? ඔව් මම පේපර් දාන්නම් ගෲප් එකට දාන්නම්. ඒක පොඩි print out එකක් ගන්න. පැටි දෙකයි තියෙන්නේ අරන් කරන්න. අපි ඒක ඩිස්කස් කරනවා ඊට පස්සේ. තේරෙනව නේද හෙලංග? හරි අද කරපු ටික තේරුණාද ළමයි? සර් ඔව් මේ පාඩමේ ඉතවන ඉන්නේ